හරි. හරි. ඔයාලට මතක ඇති අපි සෙෂන් එකක් කරා ගිය සතියේ බදාදා. එදා සෙෂන් එක කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ පවර් කට් එකක් හින්දා. හරිද? ඉතින් ඒකේ ඉතුරු ටික නෙවෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ එතන ඉඳන් කන්ටිනියු කරන සෙෂන් එක නෙවෙයි මේ. මම පොඩ්ඩක් මුලින් ඉඳන්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා අපි සෙෂන් එක පටන් ගමු. දැන් මේක ඔයාලට හම්බෙන්නේ රෙකෝඩින් එකක් විදිහට. එතකොට ඔයාලට අර ලයිව් ප්‍රශ්න අහන්න තියෙන chance එක නැති වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් ඩවුට් එකක් ආවොත් එක්ක ගෲප් එකට මැසේජ් එකක් දාන්න. ඔගේ ඔයාලට ඕපන් තියෙන ගෲප් එකේ මැසේජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මට හරි නිමේෂ්ට හරි. 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 එතකොට දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ version controlling ගැන. එතකොට version controlling කියන්නේ මොකක්ද කියන එක ගැන සහ දැන් එදා මට ඔයාලට මේ configuration part එකෙන් පෙන්නන්න විදිහක් තිබ්බේ නැහැ virtual machine එකේ මම කිව්වා ඔයාලට මට credentials මතක තිබ්බේ නැහැ. ඉතින් මම අද ඒ ප්‍රශ්නෙත් හදාගත්තා. ඒතකොට දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ installation එක කරන part එකේ ඉඳන් ඒ ටික පොඩ්ඩක් බලන්න පුළුවන්. හරිද? හරි. දැන් ඔයාලා හුඟක් කට්ටිය කියලා තිබ්බේ ඔයාලා version controlling use කරන්නේ නැහැ කියලා. එතකොට ඔයාලා use කරන්නේ නැත්නම් මම දෙන අද ඔයාලට මම සෙෂන් එකේ කියන දේ තමයි අද ඉඳන් ඔයාලා version controlling use කරන්න පුරුදු වෙන්න. මොකද ඒක අත්‍යවශ්‍ය ස්කිල් එකක් ඔයාලට මේ ඉස්සරහට ඔයාලගේ කැරියර් එක බිල්ඩ් කරගන්නකොට සහ ඔයාලා ජොබ් එකකට ගියාම ඔයාලට උඟක් වෙලාවට වැඩ කරන්න වෙන version controlling එක. ඉතින් එතෙන්ට ගිහිල්ලා අමාරු වෙනවට වඩා හොඳයි ඔයාලා දැන් මේ දේවල් කරලා ප්‍රැක්ටිස් වෙන එක. හරිද? එකපාරට නැත්තම් version controlling කිව්වහම JIT එකට පුෂ් කරන්න කිව්වහම කම්පැනි එකට ගිහිල්ලා නිකන් ඔයාලා නිකන් කරකවලා තෑරියා වගේ වෙනවා. මොකද මැජික් එකක් වගේ වෙනවා. ඇත්තට මෙතන එහෙම රොකට් සයන්ස් වගේ මුකුත් කතාවක් නැහැනේ. ඒක තේරුම් ගන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් මේවත් එක්ක මේ ඉන්ටරැක්ට් වුණාට පස්සේ. වැඩ කරන්න ඕනේ. කියන්නේ ඔයාලා ප්‍රැක්ටිකලි කරන්න ඕනේ මේ දේවල්. එහෙම නැතුව පුරුදු වෙන්නේ නැහැ. හරි. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ version controlling කියන්නේ කියලා ඉස්සෙල්ලාම. ඉතින් ওই version controlling කියන නමේම තියෙනවා තේරුම. හරිද? version controlling කියලා කියන්නේ අපිට පුළුවන් අපේ කෝඩ් බේස් එක අපි ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරනකොට ඒ කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක් කරනවානේ. ඒතකොට ප්‍රොජෙක්ට් එකක් කරනකොට අපේ ප්‍රොජෙක්ට් එකේ එක එක ස්ටේට්ස් හරිද? ඒ කියන්නේ එක එක ස්ටේටස් කියලා කියන්නේ මේ අපි දැන් ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරනකොට සාමාන්‍යයෙන් මාස දවසින් අපි කරලා ඉවරයක් කරන්නේ නැහනේ. එහෙම කරන පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් උත් තියෙනවා. ඒ අරගෙන අපි සාමාන්‍යයෙන් මාස දෙක තුනක් ප්‍රොජෙක්ට් එකක් කරනවා. එතකොට දැන් ඕවර් ද ටයිම් ඒ කියන්නේ ඔය කාලය ඇතුළත අපේ ප්‍රොජෙක්ට් එක මොන විදිහටද ඩෙවලොප් වුනේ මොන දැන් පළවෙනි දවසේ අපි මොන වගේ ලෙවල් එකකද හිටියේ. අපි දැන් හිතන්නකෝ අපිට අපි දැන් කියන්නේ අද දවසේ වැඩ ටික කරලා අපි සේව් කරනවා නම් හෙට දවසේ වැඩ ටික කරලා සේව් කරනවා නම් එතකොට අපිට පුළුවන් පස්සේ කාලේ කියන මාසෙකින් හරි මාස දෙකකින් හරි මාස තුනකින් හරි අපිට පුළුවන් ඇවිල්ලා බලන්න අපි පළවෙනි දවසේ කොතනද හිටියේ දෙවෙනි දවසේ කොතනද හිටියේ තුන්වෙනි දවසේ කොතනද හිටියේ ඔය විදිහට ඒ අහවව පරණ දවස් වලට ඇවිල්ලා බලන්න පුළුවන්. එතකොට හිතන්න මේ විදිහ එක්සැම්පල් එකක් අපි හිතමු. ඔයාලට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. ඔයාලට මම හිතනවා පේනවා ඇති කියලා. දැන් මෙතනදී අපි හිතමුකෝ මේ තියෙන්නේ අපි දැන් මාසයක් පුරා ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරනවා කියලා හිතමු. හරිද? ඔක්තෝබර් මාසෙ තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ කියලා හිතමු දැනට. එක්සැම්පල් එකක් හරි. ඒතර ඔක්තෝබර් පළවෙනි ඉඳන් ඔක්තෝබර් 31 වෙනිදා අපි ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරනවා. හරි. එතකොට අපි දැන් හිතන්න වෙන්න මේ දැන් මේ 31 වෙනිදා ඩෙවලොප් කරනවානේ අපේ ටයිම් ලයින් එක තියෙන එහෙම. හැබැයි අපි ඔක්තෝබර් 29 අපි ප්‍රොජෙක්ට් එක චෙක් කරනවා. අපි කරපු වැඩ ටිකත් එක්ක ඔක්කොම චෙක් කරනවා. ප්‍රොජෙක්ට් එක හොඳට වැඩ කරනවා. හැබැයි මට මේකට එක්ස්ට්‍රා ෆන්ක්ෂන් එකක් දාගන්න ඕනේ. එක්ස්ට්‍රා ෆීචර් එකක් ඇඩ් කරගන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට. එතකොට මම 30 වෙනිදා එඩිට් කරනවානේ මේක. 30 වෙනිදා එඩිට් කරනකොට හිතන්න මොකක් හරි වෙලා ඔයාට අන්ඩු කරගන්න. දැන් ඔයාලා සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කරනකොට මොකක් හරි වෙලා ප්‍රශ්නයක් වුණොත් කන්ට්‍රෝල් Z ගහලා අන්ඩු කරගන්න ඉන්නේ කරන්නේ. ඔහොම කරගන්න බැරි ලෙවල් එක මොකක් හරි ආවොත් එහෙම. හරිද? ඔක කරගන්න බැරි ලෙවල් එකක් ආවොත්. හරිද? ආවොත් මොකද කරන්නේ? හරිද? ඔයාලා version controlling use කරලා තිබ්බොත් ඔයාලට පුළුවන් ඔයාලා daily save කරනවා නම් වැඩ ටික කරලා ඔයා දන්නවා නම් මෙන්න මේ දවසේ project එක හොඳට වැඩ කරා කියලා ඔයාලට කෙලින්ම පුළුවන් මෙන්න මේ 29 කියන දවසට ඇවිල්ලා ඒකේ තියෙන code files ටික එදා තිබ්බ files ටික එදා තිබ්බ විදිහටම ඒ files ටික ඔක්කොම access කරන්න පුළුවන්. හිතන්න 29 වෙනිදා හොඳට වැඩ කරේ නැහැ. හැබැයි 27 වෙනිදා හරි 26 වෙනිදා හරි වැඩ කරා කියලා ඔයාලා daily save කරනවා නම් ඒත් ඔයාලට පුළුවන් කෙලින්ම 30 වෙනිදා හිටියට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙන්න මේ දවස් වලට ඇවිල්ලා ඒ දවස්වල තිබ්බ කෝඩ් ෆයිල්ස් ටික එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන්. මොන වගේ කෝඩ්ස්ද තිබ්බේ, කොතනද වෙනස් වෙලා තියෙන්නේ, ඒ දේවල් චේන්ජස් ටික කොහමද වුනේ කියලා ට්‍රැක් කරන්න පුළුවන්.
ඕක මම දන්නවා ඔයාලට ඊවට සමහර විට කියන version controlling ගැන දන්නේ නැති කෙනෙකුට තාම අයිඩියා එකක් නැහැ කොහොමද ඔක වෙන්නේ කියලා. ඉතින් තව දෙයක් තමයි මේක අපිට version controlling වල තියෙන තව වැදගත්කමක් තමයි අපිට පුළුවන් ඔයාලට මතක ඇති ඔයාලා first year second sem එකේදී තිබ්බ group project එක. ඒතර group project එකකදී team එකක් ඉන්නවනේ. හරි. ඉතින් ඕක හුඟක් වෙලාවට එක්කෙනෙක් වැඩ ටික කරලා අනිත් කෙනාට zip file එක දානවා. අනිත් කෙනා ඊට පස්සේ ආයෙ කරලා ආයෙ zip file එක ගෙවනවා. ඔය විදිහට WhatsApp කරගන්න ඉතින් කොහොම හරි ඔයාලා ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න ඇති. හරිද? ඉතින් version controlling use කරනවා නම් ඔයාලට පුළුවන් කලබ්‍රේට් වෙලා. ඒ කියන්නේ ඔක්කොමලාට එකම කෝඩ් බේස් එකක් හරිද? එකම කෝඩ් ෆයිල් එකක කියන්නේ එකම කෝඩ් බේස් එකක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් අනිත් කෙනාට බාධාවක් ඒ කියන්නේ ඉන්ටරැක්ට් එකක් වෙන්නේ නැති විදිහට. හරිද? මේ ඒ විදිහට කන්ෆිගර් කරගෙන යන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක. හරිද? එකත් අපිට version controlling වල තියෙන එක benefit එකක්. ඉතින් benefits ගොඩාක් තියෙනවා අපිට මොනවා හරි changes ඒ කියන්නේ sorry mistakes මොනවා හරි වුණොත් එහෙම අපිට ඒක undo කරගන්න පුළුවන්. හරිද? ඒතකොට අපිට අපේ project එකේ මේ time frame එක ඇතුළත අපේ project එක කොහොමද develop වුනේ කියන එක අපිට බලන්න පුළුවන් track කරගන්න පුළුවන්. ඒතර contributors ලා ඉන්නවා නම් ඒ contributors ලගේ contribution එක අපිට බලන්න පුළුවන් කොච්චර මේ කියන්නේ team members ලා ඉන්නවා නම් මෙයා කොච්චර මේ project එකේ code lines ගණක් වෙනස් කරලා තියෙද එයාගේ contribute එක කොහොමද මේ project එකට කියලා අපිට බලන්න පුළුවන්. හරිද? ඒතර කට්ටිය contribute කරගෙන වැඩ කරන්න පුළුවන් version controlling එක මේ අනිත් කෙනෙකුට බාධාවක් වෙන්නේ නැති විදියට. හරිද? ඒතර ඔයාලා තවදුරටත් අර zip files වල නැත්නම් zip files හරි මොනවා හරි WhatsApp කරගෙන හරි නැත්නම් වෙනම drive link එකක් හරි එහෙම share කරන්න ඕනේ නැහැ code base එක. ඔයාලට පුළුවන් ඒක ප්ලට්ෆෝර්ම් එකක් කරා ඇක්සස් කරන්න පුළුවන් හැමෝටම වැඩ කරන්න පුළුවන් විදිහට. හරිද? ඉතින් ලොකු මැජික් එකක් නෑ. version controlling කියන්නේ හරිම සරල දෙයක් තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ඒක තේරුම් ගන්න තියෙන හොඳ වැඩ කරන්න කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට ඒක තේරුම් ගන්න වෙනවා ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට යන්න ඉන්න කට්ටිය. ඉතින් ඔයාලට මම මේ අද කියන මේ සෙෂන් එකේදී ඔයාලට මේක තේරුන්නේ නැත්නම් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒ දේවල් බලලා හරි කොහොම හරි ඉගෙන ගන්න. හරිද? හරි. anyway අපි ඉන්ස්ටලේෂන් පාර්ට් එක බලමු. ඉතින් මේකට මම එදත් කිව්වා දැන් ඔයාලට මේ GitHub කියන එකේ account එකක් create කරගන්න ඕනේ. හරිද? GitHub එකේ account එකක් create කරගන්න account එකක් නැත්නම් sign up ගිහිල්ලා account එකක් create කරගන්න. ඊට පස්සේ ඔයාලට Git කියන software එක මෙන්න මේ Git කියන software එක install කරගන්න ඕනේ. ඉතින් මම දැනට මේක download කරගත්ත installation part එක ඔයාලත් එක්ක මම දැන් කරලා පෙන්නන්න තව ටිකකින්. එතකොට දැන් පොඩ්ඩක් අපි ආයෙ පොඩ්ඩක් මතක් කරගමු. මොකක්ද මේ version controlling කියලා කියන්නේ? version controlling කියලා කියන්නේ අපේ code base එක නැත්නම් code files වල වුණ changes ටික ඒ කියන්නේ time එකත් එක්ක හරි time එකත් එක්ක අපේ code base වල වෙච්ච code files වල වුණ changes ඒ කියන්නේ insert වෙච්ච ඒවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ lines insert වෙච්ච ඒවා වෙන්න පුළුවන්. line delete වෙච්ච ඒවා වෙන්න පුළුවන්. හරිද? ඔය වගේ වුණ changes ටික අපිට track කරගන්න පුළුවන්. හරිද? එතකොට අපි version controlling වල තිබ්බ අපි benefits කතා කරා. එතකොට මේ අපි version control කරන අපි දැනට use කරන්නේ version controlling වලට අපි use කරන්නේ අපි මෙතනදී අපි කතා කරන්නේ git කියන එක use කරලා කොහොමද කරන්නේ කියලා. git වලට අමතරව තව තියෙනවා. ඒ පොඩ්ඩක් ඔයාලා බලන්න. ඊට පස්සේ git කියන එක තමයි අපි use කරන්නේ. ඒතර මේ version controlling කියන එක සාමාන්‍යයෙන් අපේ මේ local machine එකේ තියෙන්නේ. ඉතින් ඒක remote repository එකකට කියන්නේ cloud platform එකකට කියන්නේ cloud එකට දාගන්න ඕන එකට තමයි අපි මේ GitHub කියන එක use කරන්නේ. අපි ඉස්සරහට පොඩ්ඩක් බලමු දැනට ඔය ඔක්කොම එකපාරට ඔයාලට idea එක එන්නේ නැහැ. දැනට අපි Git එක ගැන ඔයාලා හිතන්න. අපි GitHub එක ගැන පස්සේ කතා කරමු. මේ නම් දෙකක් ඒ කියන්නේ මේ Git සහ GitHub කියලා තිබ්බට ඒ දෙන දෙන්නේ. හරිද? මේ Git කියන එක තියෙන අපේ local machine එකේ. එනවා ඔයාලගේ machine එකේ තියෙන. ඒක කිසිම වෙන දෙයක් එක්ක සම්බන්ධ කෙනෙක් වෙන අපිට ඔක online access කරන්න විදිහක් නැහැ. හරිද? මේ GitHub කියලා කියන එක තියෙන්නේ ඒක තියෙන්නේ ඒක ඒ platform එක තියෙන්නේ මේ cloud වල. ඒ කියන්නේ අපි කියන්නේ මේ internet එකේ අපිට access කරන්න පුළුවන් මේක online තියෙන දෙයක්. හරිද? මේක තියෙන්නේ local. ඒතකොට මේ නම් දෙක පොඩ්ඩක් සමාන වුණාට මේ දෙන්න එක්කෙනෙක් නෙවෙයි. මේ දෙන්නගෙන් කරන්නේ වැඩ දෙකක්. කියන්නේ relationship එකක් තියෙනවා. හැබැයි මේ කියන්නේ මේ දෙක දෙකක් කියන එක පොඩ්ඩක් idea එක තියාගන්න. හරි. හරි. හරිනේ. හරි. ඉතින් අපිට දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම මෙතන ක්ලික් කරලා ඉවරලා අපි මේක normal installation එකක් විදිහට කරගන්න තියෙන්නේ. පොඩි setup පොඩි දේවල් ටිකක් තියෙනවා හදන්න. උලක් නැ වීඩියෝ පොඩ බලමු ඉස්සරහට. yes දෙන්න මෙතන.
හරි ඉස්සෙල්ලා මේක මම ඉන්ස්ටෝල් කරන්න කලින් ඔයාලට කියලා ඉන්නම් කොහොමද අපේ මැෂින් එකේ JIT තියනවද නැද්ද කියන එක චෙක් කරගන්න කියලා. ඉතින් CMD එක ඕපන් කරලා ඔයාලට පුළුවන් JIT කියලා ටයිප් කරන්න. එතකොට JIT is not recognized කියලා එනවා නම් එයා ඩෙන්ටිෆයි කරගන්නේ නැත්නම් JIT කියන එක අපේ සිස්ටම් එකේ ඉන්ටර්නල් or එක්ස්ටර්නල් කමාන්ඩ් එකක් කියලා. ඒ කියන්නේ ඔයාලගේ මැෂින් එකේ JIT ඉන්ස්ටෝල් කරලා නැහැ. හරිද? එහෙමනම් ඔයාලට මේ මම කරන මේ එතනින් මෙහාට කරන වැඩ ටික කරන්න වෙනවා. හරිද? හරි. හරි. ඉතින් එහෙනම් මේ JIT කියන software එක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. හරි. මෙතනින් next දෙනවා. මෙතනත් next දෙනවා. මේ දේවල් වෙනස් කරන්න යන්නේ නැහැ. බෙම් එක ටික් එක දාගන්නවා. හරි. ඔයාලට daily updates ඕන නම් check box එකට ටික් එක දාගන්න. එතකොට desktop එකේ icon එක ඕන නම් ඒකත් දාගන්න. මේකත් updates ඕන නම් ඒකත් දාගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් next දෙනවා. මෙතන next. හරි. වෙන මෙතනදී ඔයාලගේ VS Code දැන් මම හිතනවා ඔයාලා VS Code use කරන්න කියලා අපි කලිනුත් මම දැන් කිව්වා කලින් sessions වලත් VS Code use කරන්න කියලා. ඒතර මෙතනදී ඔයාලා VS Code එක select කරන්න. use Visual Studio Code as default editor කියන එක. මෙතන තියෙනවා Visual Studio Code Insider කියලා. ඒක නෙවෙයි. Visual Studio Code කියන එක. හරි. ඊට පස්සේ next දෙන්න. දැන් මේක මට මෙතනින් next දෙන්නේ නැති හේතුව තමයි මගේ මේ virtual machine එකේ Visual Studio Code install කරලා නැහැ. හරි. හැබැයි ඔයාලගේ machine එකේ ඔයාලා use කරන Visual Studio Code ඉඳන් අනිවාර්යයෙන්ම එක දෙන්න. හරි. එතකොට මම ඉතින් බෑක් එකක් දාලා එන්නම්. හරි. මේක මම හිතන්නේ ඩිෆෝල්ට් තිබේ මේක. ඒක මම එහෙම තියෙද්දි මේ next දෙනවා. මොකද මට අනිත් options වල next දෙන්නේ නැහැ. හරි. මම මෙතන මේ notepad එක දෙන්නම්. හරිද? මේ notepad එක කොහමද තියෙනවනේ. ඒක දෙනවා. ඔයාලා අනිවාර්යෙන් මෙතන මේ Visual Studio Code කියන එක දෙන්න පුළුවන් නම් හොඳයි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතනදී මෙතන LED මේ JIT decide කියලා තියෙනවා. වෙන මේකට මේ රේඩියෝ බටන් එක මාරු කරන්න මෙතන main කියන එකට. හරි. master කියන එක නෙවෙයි මෙතන main කියලා එන්න ඕනේ මෙන්න මෙතෙන්ද. ඉතින් main කියලා තියෙන එක වෙනස් කරන්න එපා. ඔයාලට තියෙන්නේ මේ රේඩියෝ බටන් එක මාරු කරන්න විතරයි. හරිද? ඊට පස්සේ මෙතනින් next කියන එක ක්ලික් කරන්න මේක මාරු කරලා. මේක මුකුත් වෙනස් කරන්න නැහැ. මෙතන next දෙන්න. මේකත් next. අනිත් ටික මුකුත් වෙනස් කරන්න නැහැ අපි. හරිද? ඒ default select ලා තියෙන දේවල් ටික එහෙම තියලා next දෙන්න. ඊට පස්සේ install අන්තිම step එකේදී අර අපි කරපු changes ටික මතක් කරලා ඒ විදිහට කරගන්න. අතනින් ඔයාලා Visual Studio Code කියන එක දෙන්න install කරලා තියෙන හින්දා Visual Studio Code ඔයාලගේ machine එකේ නැත්නම් ඔයාලා use කරන්නේ නැත්නම් තවමත් ඒක download කරලා ඉවර වෙලා මේක install කරන්න පටන් ගන්න. හරිද? ඒක install කරලා ඉවර වෙලා මේක install කරන්න පටන් ගන්න. මොකද Visual Studio Code කියන එක ඔයාලා use කරන ඕනේ. ඒකත් ඔයාලගේ essential skill එකක්. මොකද notepad එකේ අපි code කරන්නේ නැහැනේ මේ industry එකට ගිහිල්ලා. Visual Studio Code හරි මොකක් හරි modern පොඩ්ඩක් powerful code editor එකක් ඕනේ ඔයාලගේ වැඩ ටික කරගන්න, ඔයාලගේ වැඩ ලේසි කරගන්න. ඉතින් ඒක use කරන්න. හරි. මේක install වෙනකන් අපි මේ page එක ඕකේ. එතකොට මේ W3 school එකත් ඔයාලා refer කරලා බලන්න මේ JIT ගැන මේකේ තියෙනවා JIT කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. ඒකේ චුට්ටක් බලන්න මේකේ history එක බලන්න JIT එන්න කලින් කට්ටිය මොනවද use කරේ. එතකොට JIT කියන එක කවුද හදලා තියෙන්නේ? මේ දේවල් ඔයාලා self study කරලා බලන්න. හරි මම මෙතන මේ දේවල් ටික කතා කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ installation එක මේ තියෙන JIT works on your computer. ඒ කියන්නේ local. හරිද? හැබැයි අපිට JIT කියන එක use කරන්න පුළුවන් online service එකක් විදිහට GitHub, GitLab or Bitbucket. හරිද? ඒ කියන්නේ ඒක tools තියෙනවා. අපි පස්සේ කතා කරමු. අපි දැන් මෙතන අද session එකේදී කතා කරන්නේ GitHub ගැන. හරි? අනිත් දේවල් ගැන කතා කරන්නේ. එතකොට ඒවා ඔයාලගේ self studies වෙන්න පුළුවන්. කියන්නේ GitHub ගැනත් අපි සම්පූර්ණ A to Z කතා කරන්නේ නැහැ. මම කියවනේ අපිට ඒක කරන්න බෑ. එතකොට these are called කියලා දෙනවා remote repositories කියලා. repositories කියන වචනේ ඔයාලට පොඩ්ඩක් අලුත් පොඩ්ඩක් නේ හොඳටම අලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. අපි ඉස්සෙල්ලා බලමු මේක ඉන්ස්ටලේෂන් එක හරි රිලීස් නෝට් එක ඕනේ. අපි කෙලින්ම ලොන්ච් කරගමු. හරි.
දැන් මෙහෙම ටර්මිනල් එකක් ආවා. පොඩ්ඩක් ආයෙත් අපේ CMD එක ඕපන් කරලා බලමු. මේ git කියන කමාන්ඩ් එක ටයිප් කරලා මෙයා දැන් මොකද කියන්නේ කියලා. තාමත් නෑ. පොඩ්ඩක් මේක අපි ක්ලෝස් කරලා ඕපන් කරලා බලමු. CMD එක git. හරි. දැන් අපිට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ අපේ මැෂින් එකේ දැන් git successful විදිහට ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඉතින් මම මේක ක්ලෝස් කර ගන්නවා. හරි. මේකත් දැනට ඕනේ නැහැ. ඒකත් ක්ලෝස් කර ගන්න. තව ඔයාලට කන්ෆර්ම් කරගන්න විදිහක් තමයි ඔයාලගේ මැෂින් එකේ git ඉන්ස්ටෝල් වෙලා තියෙන එක රයිට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට git bash එක සහ git GUI එක ඒ ඔප්ෂන්ස් දෙක ඇඩ් වෙලා තියෙනවා නම් එතනත් ඔයාලා කන්ෆර්ම් කරන්න. හැබැයි මේක එන්නේ ඔයාලා අතනදී අපි එක ස්ටෙප් එකකදී දාපු චෙක් බොක්ස් එකකට දාපු මේ චෙක් බොක්ස් එක අපි චෙක් කරගත්තා. ඉතින් අන්න ඒ එක චෙක් කරා නම් විතරයි මම හිතන්නේ මේක එන්නේ. මට මතක විදියට මම අපි එතනදී ඒක තමයි දාගත්තේ. ඉතින් නැත්නම් එන්නේ නැහැ. හරි. සහ මෙතන git bash icon එක ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ ෂෝට්කට් එක ඇවිල්ලා තියෙනවා. හරිනේ. හරි. ඕකේ. එතකොට දැන් අපේ මැෂින් එකට අපි git install කරලා තියෙනවා. හරි. එතකොට දැන් අපි බලමු ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරලා කොහොමද අපේ චේන්ජස් ටික අපි ට්‍රැක් කරගන්නේ කියලා. හරි. ඔයාලා මම හිතනවා මේ කෙනෙක්ගම් ප්‍රශ්නයක් නැතුව ඉවැට් ටික කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉතින් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගමු. මම මෙතන ප්‍රොජෙක්ට් කියලා හදන්නම්. හරි. ඊට පස්සේ මම මේක මගේ දැන් මේකේ VS කෝඩ් එක නැහැ. අවුලක් නැහැ. මම ෆෝල්ඩර් එක ඕපන් කරලා මේක ඇතුලේ index.html ෆයිල් එක හදා ගන්න. ඔයාලා මැෂින්ස් වල මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් enable කරලා නැත්නම් ඒක enable කරලා මම හිතනවා enable කරලා ඇත්තේ කියලා. මොකද ඔයාලා දැන් යූස් කරන එකනේ. මේක මගේ virtual machine එකේ හින්දා ඒකේ මම දැන් ටික කලින් මේක ඉන්ස්ටලේෂන් එක කරගත්තේ Windows මේ හරි. ඒකයි software එකේ මුකුත්ම නැත්තේ කොහොමත් මේ හරි. එතන ඔයාලා ඔන් කරලා නැත්නම් ඒක ඔන් කරගන්න අනිවාර්යෙන්ම. හරි. ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් වෙන මෙතන මේ තියෙන චෙක් බොක්ස් එකට චෙක් එක දාලා නැත්නම් ඒක දාගන්න. view tab එකට ගිහිල්ලා. හරි. එතකොට දැන් index.html ෆයිල් එක මම ක්‍රියේට් කරගත්තා. ඊට පස්සේ මම තව ෆයිල්ස් දෙකක් ක්‍රියේට් කරගන්න index.css ෆයිල් එක. හරි. හරි. ඕකේ. දැන් අපි ඉස්සෙල්ලාම git වලට යන්න කලින් අපිට මම කියවනේ අපිට කලින් අපිට කියන වචනයක් හම්බ වුණා repository එකක් කියලා. මෙන්න මෙතන දෙනවා මේ repository කියලා. එතකොට මොකක්ද මේ repository එකක් කියලා කියන්නේ? දැන් අපි git install කරගත්තනේ අපි machine එකට. git install කරගත්තා අපි check කරලා බැලුවා git කියන එක අපේ machine එකට. දැන් එයා recognize කරගෙන තියෙන git කියලා එකක් එයා අඳුරනවා. එතකොට අපිට git කියන tool එක use කරලා අපිට changes track කරගන්න පුළුවන්. දැන් අපි කිව්වා git කියලා කියන්නේ version controlling වලට use කරන tool එකක්. එතකොට අපිට ඒක use කරලා ඉවරලා අපිට version controlling කරගන්න පුළුවන් git එක use කරලා. එතකොට දැන් කොහොමද අපි කරන්න කියන එක කතා කරන්න කලින් අපිට git එක කියන වචන වගයක් තියෙනවා. commit කියලා කියනවා, repositories කියලා කියනවා, branches කියලා කියනවා වගේ කතන්දර ගොඩාක් තියෙනවා. හරිද? ඔය ඔක්කොම කතා කරන්න බෑ. අපිට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ තමයි මුලින්ම දැනගන්න ඕනේ තමයි repository එකක් කියන්නේ මොකක්ද කියලා. repository එකක් කියලා කියන්නේ සරලවම ඔයාලගේ project folder එක. හරිද? ඔයාලගේ project folder එක කියලා මෙතන මේ අපි දැන් මේ create කරලා තියෙන project කියලානේ. ඒතකොට මේක project මේක folder එක කියලා හිතන්න එපා. හරිද? එහෙම නෙමෙයි මං කියන්නේ. ඔයාලා මොකක් හරි ඔයාලගේ project එකට නමක් දීලා folder එකක් create කරලා තියෙනවානේ. හිතන්න ඔයාලගේ first year project එක ඔයාලා හැදුවේ sorry first year second year project එක අපි හිතමුකෝ. එතකොට ඔයාලා හැදුවේ e-commerce website එකක් හරි මොකක් හරි දෙයක් නෑ. ඔයාලා මොකක් හරි නමක් දානවානේ. ඒ නමක් දාලා ඒක ඇතුලේ තමයි folder එක ඇතුලේ තමයි project එක දාලා ඔක්කොම දේවල් ටික ඔයාලා store කරලා තියෙන්නේ. හරිද? එතකොට අපි හිතමුකෝ ABC company කියලා මොකක් හරි එකකට ඔයාලා මේ e-commerce website එකක් ඇතුලේ කියලා. එතකොට ABC company කියන folder එක ඇතුලේ තියෙන්නේ project එකට දාලා ඔක්කොම files ටික. එතකොට ඒක තමයි අපේ repository එක කියලා කියන්නේ folder එකට. හරිද? එතකොට මේකෙදි අපි කියනවා අපි Windows වලදී සහ අනිත් දේවල්වලදී අපි කියනවා මේක folder එකක් කියලා. අපි Git වලදී මේක recognize කරගෙන අපි identify කරන්නේ මේක repository එකක් කියලා. එතකොට මේ repository එකක් ඇතුලේ, ඒ කියන්නේ මේ folder එකක් ඇතුලේ අපේ project එක දාලා ඔක්කොම files ටික තියෙනවා. හරි. ඒ project එක වැඩ කරන්න ඕනේ. project එකේ වැඩ ටික ඔක්කොම කියන්නේ CSS වෙන්න පුළුවන්, JavaScript වෙන්න පුළුවන්, packages මොනවා හරි දිනවා වෙන්න පුළුවන්. නැත්නම් framework එකක් එක්ක යනවා නම් ඒ files වෙන්න පුළුවන්. මොනවා හරි project එක වැඩ කරන assets වෙන්න පුළුවන්. කියන්නේ images නම් මොනවා, videos නම් මොනවා තියෙන දේවල් වෙන්න පුළුවන්. project එක run වෙන්න ඕන. ඔක්කොම resources ටික එතන තියෙනවා. එතකොට repository එකක් කියලා කියන්නේ අන්න ඒ වගේ folder එකකට. හරි. එතකොට අපිට repository එකක් දැන් මේක තාම repository එකක් වෙලා නැහැ.
හරිද? මේක git repository එකක් නෙමෙයි. මේක තාමත් fold එකක්. හරිද? ඒකට හේතුව අපි git install කරේ අපේ machine එකට. හරි? හරි. දැන් මෙහෙමයි කතාව. හරිද? දැන් machine එක ඇතුලේ මම තව new folder එකක් create කරගත්තා. දැන් මෙහෙම new folder. හරිද? දැන් මේ විදිහට folders හරි මම මේක මෙතන කරනම්කෝ. මෙතන දැන් folders තුනක් තියෙනවා. හරිද? මම මේ ඔයාලට කියලා දෙන්න පුළුවන් සරලම විදිහකට කියලා දෙන්නේ. හරිද? මෙතන දැන් මට ෆෝල්ඩර්ස් තුනක් තියෙනවා. මේ ෆෝල්ඩර්ස් තුනේ දැන් මේ ඇතුළේ ෆයිල්ස් තියෙනවා කියලා හිතන්නකෝ. හරි. ප්‍රශ්නයක් නම් මම මේ ෆයිල්ස් ටිකම කොපි කරලා දාන්නම්කෝ. එතකොට නැත්නම් ඒවා ඇතුළේ ෆයිල්ස් නෑ empty කියලා හිතනවනේ. හරි. එතකොට දැන් ප්‍රශ්නයක් නෑ. දැන් මේ ඔක්කොම ඇතුළේ ෆයිල්ස් තියෙනවා. හරි. එතකොට මේක ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකක්, මේක තව ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකක්, මේක තව ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකක්. හරි. එතකොට දැන් මේ එකක්වත් තාම ජිට් රෙපොසිටරීස් නෙමෙයි. හරි. රෙපොසිටරි එකක් නෙමෙයි මේකක්වත්. හරි. මේවා තාමත් Windows එක කියන්නේ මැෂින් එක ඇතුලේ තියෙන ෆෝල්ඩර්ස් වගේ. ඒකට මම එහෙම කීවේ ඇයි? මොකද අපි අපේ මැෂින් එකට ජිට් ඉන්ස්ටෝල් කරා තමයි ජිට් ඉන්ස්ටෝල් කරපු පළියට මේ මැෂින් එකේ තියෙන හැම ෆෝල්ඩර් එකක්ම එයා රෙපොසිටරි එකක් කරලා එයා ට්‍රැක් කරන්න පටන් ගන්නෙ නෑ. ඒක ඇතුලේ ෆෝල්ඩර් එක ඇතුලේ කියන්නේ රෙපොසිටරි එක ඇතුලේ වෙන චේන්ජස් මොනවද කියන එක ගැන එයා දිගින් දිගට ට්‍රැක් කරන්න යන්නේ. ඔයාලට තාමත් මේක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. කියන්නේ පොඩ්ඩක් ඉන්න තව. හරි. ටික වෙලාවක් යනකොට ඕක ඔයාලට තේරෙනවා. හරි ඔය වචන ටික පොඩ්ඩක් සෙටල් වෙනවා ටිකක් ඉස්සරහට තව විනාඩි 10ක් විතර කතා කරගෙන යනකොට අපි. හරි. එතකොට අපි git install කරපු පළියට අපේ මැෂින් එකට මේ මැෂින් එක ඇතුලේ තියෙන හැම දෙයක්ම එයා ට්‍රැක් කරන්න පටන් ගන්නෑ. ට්‍රැක් කරනවා කියන්නේ මොකක්ද? එයා චේන්ජස් ටික. ඒ කියන්නේ මේ ෆෝල්ඩර් එකක් ඇතුලේ වෙන හරි මේ ෆෝල්ඩර් එකක් ඇතුලේ ෆයිල්ස් වල ඇතුලේ වෙන චේන්ජස් ට්‍රැක් කරන්න පටන් ගන්නේ නැහැ. හරි. ඔටෝ කරන්නේ නැහැ ඉතින්. අපි ඒක කියන්න ඕනේ. ඒක අපි මැනුවලි කියන්න ඕනේ. මෙන්න මේ ෆෝල්ඩර් එක අපි රෙපොසිටරි එකක් කරගන්න ඕනේ. රෙපොසිටරි එකක් කියලා කියන්නේ එයාට හැකියාව තියෙනවා මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන චේන්ජස් ට්‍රැක් කරන්න. ටයිම් එකත් එක්ක වෙන චේන්ජස් එයා ට්‍රැක් කරන්න හැකියාව තියෙනවා. හරිනේ. හරි. එතකොට දැන් හිතන්න අපි දැන් යමු වෙන මේ ප්‍රොජෙක්ට් කියන ෆෝල්ඩර් එක ඇතුළට. මට ඕනේ මේ ප්‍රොජෙක්ට් කියන ෆෝල්ඩර් එක ඇතුලේ වෙන චේන්ජස් ටික ට්‍රැක් කරගන්න. ඒ කියන්නේ මේක රෙපොසිටරි එකක්. මේ රෙපොසිටරි එකක් කියන්නේ මේක රෙපොසිටරි එකක් කරලා ඒ කියන්නේ අපි මේක ඇතුලේ git install කරන්න ඕනේ. හරි. මේක ඇතුලේ git install කරන්න ඕනේ. හරි. initialize කරනවා කියලා කියන්නේ අපි ඒකට. ඒතකොට git initialize කරලා ඉවරලා git initialize කරලා පස්සේ මේක මොකක්ද? තවදුරටත් මේක ෆෝල්ඩර් එකක් නෙවෙයි. අර git වලින් අපි වචනේ කියනවා මේක රෙපොසිටරි එකක් වෙනවා. ඒතකොට රෙපොසිටරි එකක් නම් අපිට පුළුවන් මේ රෙපොසිටරි එකක් ඇතුලේ වෙන changes ටික track කරන්න. time එකත් එක්ක වෙන changes track කරන්න හැකියාව තියෙනවා. ඒතකොට අපිට ඒක කරගන්න ඕනේ මේ ෆෝල්ඩර් එකට විතර නම් අපි මේ ෆෝල්ඩර් එකට විතරයි git install කරන්න ඕනේ. ඒතකොට අපි මේ ෆෝල්ඩර්ස් වලත් ඒ දේ කරන්න ඕන නම් මේක ඇතුළට ගිහලා අපි manually ඒ වැඩේ කරන්න ඕනේ. ඒතකොට මේකටත් අපිට මේ වැඩේ කරගන්න ඕන නම් ඒ කියන්නේ repository එකක් කරලා changes ටික track කරගන්න ඕන නම් අපිට මේ project එක secure කරගන්න ඕන නම් git කියන ඒ කියන්නේ version controlling කරන්න ඕන නම් මේ ෆෝල්ඩර් එකට අපි එහෙනම් ඒ ෆෝල්ඩර් එකට git initialize කරන්න ඕනේ. අපි බලමු දැන් git initialize කරන්නේ කොහොමද කියලා. දැන් මම ඔයාලට කියලා දුන්නා repository එකක් කියන්නේ මොකක්ද කියලා. repository එකක් කියලා කියන්නේ ඒක ඇතුලේ අපි ඒ කියන්නේ ෆෝල්ඩර් එකක් ඇතුලේ git initialize කරලා පස්සේ තමයි ඒක repository එකක් වෙන්නේ. ඒ repository එකට හැකියාව තියෙනවා ඒ project folder එක ඇතුලේ වෙන changes ටික track කරන්න. හරි. ඒතකොට repository එකක් නොවන තාක්කල් එයාට කිසිම හැකියාවක් නැහැ ඒ folder එක ඇතුලේ වෙන්නේ මොනවද කියලා time එකත් එක්ක track කරන්න. ඒ time එකත් එක්ක කියලා මම අර හැම වෙලාවෙම කියන්නේ ඒක track වෙන time එකත් එක්ක ඉතින්. හරිද? මේ ඒ කියන්නේ අපි changes කරන්නේ දැන් අද හෙට කියන්නේ time එකනේ. හරිද? ඔයාලට ඒක තේරෙනවනේ. එතකොට මේ දැන් අන්තිම පැයේ තිබ්බ එකත් එක්ක දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය. හරිද? එතකොට ටයිම් එකත් එක්ක තමයි මේ චේන්ජස් ට්‍රැක් කරන්නේ. හරි. එතකොට අපි බලමු කොහොමද මේක git initialize කරන්නේ කියලා. ඉතින් මම දැනට මේ ෆෝල්ඩර් එකේ විතරයි git initialize කරනවා. හරි. ඒක initialize කරන ඔයාලා ඕපන් කරගන්න ඕනේ එක්ක මෙන්න මේ git bash කියන එක. හරි. git bash කියන එක ඔයාලට මෙතන right click කරලා ඕපන් කරගන්න පුළුවන්. ඒක ඕපන් කරගන්න ඔයාලා ෆෝල්ඩර් එක ඕපන් කරලා ෆෝල්ඩර් එක ඇතුළේ ඉඳන් තමයි ඕපන් කරගන්න ඕනේ. හරි. එහෙම නැත්නම් අපිට CMD එක ගන්න පුළුවන්. CMD එක ගන්නවනම් මෙන්න මේ ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මෙතන ඇඩ්‍රස් බාර් එකේ CMD කියලා ටයිප් කරන්න. හරි. ඊට පස්සේ CMD කියලා ටයිප් කරලා පස්සේ මේ විදිහට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආයෙත් එනවනේ. ඉතින් අපිට පුළුවන් මේකේ කමාන්ඩ්ස් වගේක් තියෙනවා අපි ඒක කතා කරමු. ඊට කලින් මම මෙතන hidden items කියන එක චෙක් බොක්ස් එකට ටික් එක දාගන්න. හරිද? මෙන්න මේකට. දැන් බලන්න අපේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ෆයිල්ස් දෙකයි. හරි? ෆයිල්ස් දෙක තියෙනවා. මම මේක පොඩ්ඩක් මේ සයිඩ් එකෙන් තියාගන්න. මෙන්න මේ විදිහට. CMD එක මෙහෙම අරගෙන මම මෙතන ටයිප් කරනවා git initialize කරගන්න git init කියන කමාන්ඩ් එක. හරි. git init කියන කමාන්ඩ් එක ටයිප් කරලා git initialize කරගන්න තමයි දැන් හදන්නේ. හරි.
බලන්න දැන් අපිට මැසේජ් එකක් ආවා initialize empty git repository in C users මෙන්න මේ path එක බලලා ඒ කියන්නේ මේ අපි ඉන්න path එක මේ project කියන එක ඇතුළට තමයි ඒක initialize වෙලා තියෙන්නේ. හරි. එතකොට දැන් බලන්න මේ folder එක ඇතුළේ අපිට පේනවා .git කියලා folder එකක් create වෙලා තියෙනවා. හරිද? එතකොට ඒක hidden folder එකක් විදිහට තමයි create වෙන්නේ. ඒකයි මම මෙතනින් hidden items බලන checkbox එක enable කරගත්තේ. හරි. මේක ක්‍රියේට් වුණාට පස්සේ අපි මේකට අතවත් තියන්නේ නැහැ. මේ ෆෝල්ඩර් එක ඕපන් කරන්නවත් නැහැ සාමාන්‍යයෙන්. අපි ඒකත් ඒක ඇතුලේ මුකුත් වැඩ කරන්න යන්නේ නැහැ. ඒක ඇතුලේ අපේ ප්‍රොජෙක්ට් ෆයිල්ස් දාන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. හරිද? ඒක තමයි ඒ හින්දා තමයි අපි අතින් මිස්ටේක්ස් වෙන හින්දා තමයි ඒක හිඩන් ෆයිල් එකක් විදිහට තියෙන්නේ. මම ඔයාලට දැන් මේක හිඩන් ෆයිල්ස් enable කරලා පෙන්නුවේ. මේ ඔයාලට ඒක බලන්න ඕනේ. දැන් අපි ගිහින් බැලුවොත් එහෙම මේ අනික් ෆෝල්ඩර්ස් දෙකට හිඩන් ෆයිල්ස් සිස්ටම් එක enable වෙලානේ තියෙන්නේ. මේ ඇතුලේ කිසිම දෙයක් නැහැ. මේ ෆයිල්ස් දෙක විතරයි තියෙන්නේ. හරි. මේක ඇතුලේ මුකුත් වෙලා නැහැ. ඒතර ඔයාලට තේරෙනවා අපි ඉනිශියලයිස් කරගත්ත git මේ ෆෝල්ඩර් එකට අදාළයි. ඒතර මේ ෆෝල්ඩර් එක ඇතුලේ වෙන හැම දෙයක්ම දැන් අපිට ට්‍රැක් කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේක දැන් රෙපොසිටරි එකක්. හරිනේ. හරි. එතකොට ඔයාලට ආයෙත් මේක ඕන නම් ඕෆ් කරලා දාන්න. මොකද අපිට වැඩක් නැහැ මේ අපි ඒක මේ ෆෝල්ඩර් එක ඇතුලේ කිසිම දෙයක් චේන්ජ් කරන්න යන්නේ නැහැ. ඒ හින්දා අපිට මේක විසිබල් වෙන්න ඕනේ නැහැ ඉතින්. හරිද? විසිබල් වුණොත් අපිට මිස්ටේක්ස් වෙන්න පුළුවන්. අපි කරන කොපි කරන දෙයක් හරි ගිහිල්ලා ඒක ඇතුලේ ඒ කියන්නේ ඒ ෆෝල්ඩර් එක ඇතුළට ඇඩ් වෙන්න පුළුවන්. පෙර වෙලාවක් මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වඩා සේෆ් ඔයාලට මේක වඩා පුරුදු වෙනකන් ටික කාලයක් හයිඩ් කරලා තියන්න. හරි. ඕකේ. හරිනේ. එතකොට git initialize කරගත්ත. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් අපිට චෙක් කරන්න පුළුවන් git status කියන කමාන්ඩ් එක තමයි ඊළඟට අපි ඉගෙන ගන්න. git status. හරි. git status කියන කමාන්ඩ් එක අපි යූස් කරලා පස්සේ අපිට පොඩි දේවල් ටිකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට කියනවා අපි ඉන්නේ branch main එකේ කියලා. branch ගැන දැම්ම හිතන්න එපා, worry වෙන්න එපා. හරි. no commit set කියලා දෙනවා. commits ගැන කතා කරමු තව ටිකකින්. untrack files කියලා තියෙනවා. ඉතින් බලන්න මෙතන කතන්දර තුනක් කියනවා. ඉන්නේ කොහෙද කියලා කියනවා. ඉන්නේ branch main එකේලු. ඉන්නේ branch එකක් තියෙනවලු main කියලා ඒකෙලු ඉන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. හරි. commit මුකුත් නැහැලු. හරි අපි මුකුත් කරේ නැහනේ. commit කතන්දරය මොකවත් අපි දන්නේ නැහැ. තාම ඉගෙන ගත්තෙත් නැහැ. හරි. එතකොට untrack files කියලා කියනවා. ඉතින් මොකක්ද මේ untrack කියන වල track කියන වචනයෙන් දැන් පුරුදු version controlling කරන්නේ මොකක්ද? version controlling වලින් කරන්නේ මොකක්ද? files track කරන එක. files track කරලා ඒ වගේ changes save කරගන්න එක තමයි කරන්නේ. හරිද? හරි. එතකොට nothing added to commit but untrack files present. හරි. කිසිම දෙයක් commit කරන්න නැහැලු. හරිද? හැබැයි untrack files තියනවලු මෙතන මේ ඉන්න repository එක ඇතුලේ. හරි. දැන් අපි පොඩ්ඩක් මේක මම මෙහෙම මිනිමයිස් කරලා මේකත් මිනිමයිස් කරලා sorry මෙතනින් මම යන්නම් ඩෙස්ක්ටොප් එකට ආයෙත් ඩෙස්ක්ටොප් එකට යනවා ඩෙස්ක්ටොප් එකට ගිහලා මෙන්න මෙතන තියෙනවා new folder 2 එක. දැන් අපි මේකේ git initialize කරගත්ත මේ folder එක ඇතුලේ මම එක චුට්ටක් පැත්තකින් තියන්න. මේ folder එක ඇතුලට ගිහිල්ලා මෙතන මම cmd එක ඕපන් කරලා මේකේ මම දෙනවා අපි අර මුලින්ම දුන්නේ git initialize කරන command එකනේ. හරි. ඒක දෙන්නේ නැතුව මම දෙනවා මෙතන git status කියන command එක. දැන් බලන්න. ඒක දුන්නාට පස්සේ මෙතන එනවා අපිට not a git repository. හරිද? git repository එකක් නෙවෙයි. හරිද? or any of the parent directories. හරි. එතකොට මේකෙන් මොකක්ද කියන්නේ? එයා කියන්නේ යාට identify කරගන්න බෑ මේක git repository එකක් කියලා. මොකද අපි git initialize කරලා නැහැ මේක ඇතුළේ. එතකොට ඔයාලට තේරෙනවද git initialize කියලා කියන්නේ හරිද? අපිට git commands එකකින් එහාට තියෙන git commands ටික use කරන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි git initialize කරලා තියෙනවා. git initialize කරපු නැති command එකක අපි දැන් ඉස්සරහට කතා කරන ඊළඟ commands එකක්වත් අපිට try කරන්න බෑ. හරිද? එතකොට git initialize කරලා පස්සේ repository එකක් වෙනවා. අනිවාර්යයෙන්ම repository එක ඇතුලේ තියෙන දේවල් තමයි අපිට track කරගන්න සහ version controlling වලට use කරන්න පුළුවන්. ඉතින් හරි මම හිතන්නේ අයිඩියා එක එන්නේ නැති කියලා. ඒතකොට git status එකම ඔයාලට බලා ගන්න පුළුවන් තව දෙයක්. හරිද? එතකොට ඔයාලට හැම වෙලාවෙම අතෙන්ට ගිහලා hidden files check කර කර ඉන්න ඕනේ නැහැ. මේක git repository එකක්ද කියලා බලා ගන්න පුළුවන්. git status කියන command එක type කරා නම් මේක git repository එකක් නම් ඔයාලට එනවා. මේක repository එකක් නම් ඒ කියන්නේ එන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ output එක. අපිට කලින් ආපු එක තියෙන්නේ. මෙන්න මේ වගේ එකක් මොකක් හරි on branch එක හරි අපිට මෙතන පෙන්නනවා. හරිද? ඒතර untrack files තිබ්බේ නැත්නම් track files නේ තියෙන්නේ. ඒ කියන්නේ track කරපු files තියෙන්නේ. ඒතර මේක එන්නේ නැහැ. track කරපු files තියෙනවා වෙන මොකක් හරි message එකක් එයි. එතකොට මේ message එකත් ආවේ නැත්නම් අඩුම තරමේ ඉන්නේ මොන branch එකේද කියලා හරි පෙන්නනවා. main branch එකේ ඉන්නේ. හරිද? ඒතකොට ඒක හරි පෙන්නනවා. මේ විදිහට එකක් එන්නේ නැහැ.
මේ විදිහේ මැසේජ් එකක් එන්නේ නැහැ. ඒතකොට මේකෙන් කියන්නේ මොකක්ද? මේක JIT repository එකක් නෙවෙයි කියලා කියන්නේ. එතකොට මේක repo එකක් නෙවෙයි කියලා ඔයාලා දැනගෙන ඉන්න. ඔය repository කියන වචනේ කෙටි කරලා අපි කියනවා repo එකක් කියලා. හරි. ඊයර කතා කරන්න ලේසිනේ අපිට කියන්න ලේසි repository එකක් කියලා වෙලාවෙම කියනට වඩා. ඉතින් ඉස්සරහට අපි වචනේ කියමු දිගටම repo එකක් කියලා. හරි. හරිනේ. මම හිතනවා ක්ලියර් ඇති කියලා මට දැන් පේනන්න ඕනලා තිබ්බ ඔයාලට මෙතන මේ JIT status එක සහ මේ status එක අතර තියෙන වෙනස. ඕකේ. මම මේක ක්ලෝස් කරනවා. මේකත් ක්ලෝස් කරනවා. අපි ආපහු අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඕපන් කරගමු. හරි. දැන් අපිට පුළුවන් හරි. දැන් මේකේ මොකක්ද කියන්නේ? මේක ඉස්සෙල්ලාම කියන දේ බලමු. JIT වල තියෙනවා බ්‍රාන්ච් කියලා කතාවක්. හරිද? ඒක පොඩ්ඩක් අපිට දැන් ඉගෙන ගන්න අමාරුයි. ඒ කියන්නේ අපි දැන් ඉන්න ලෙවල් එකත් එක්ක ඔයාලා වර්ෂන් කන්ට්‍රෝල් එක අලුත් නම් අපිට බ්‍රාන්චින් ඉගෙන ගන්න තව ටික කාලයක් ඕනේ. ඒ කියන්නේ මම කියන දැන් මේ වෙලාවේ කතා කරන්න බෑ අපිට තව ටිකක් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ හින්දා දැනට ඒක චුට්ටක් ස්කිප් කරන්න. ඒක දැනට ඉම්පෝටන්ට් නෑ අපිට. හරිද? හරි. එතකොට no commit set. හරිද? හරි. දැන් අපි අර කලින් කතාවක් කියවනේ මේකෙන් අපිට පුළුවන් කියලා ටයිම් එකත් එක්ක වෙන changes track කරගන්න. එතකොට මේ commit message කියලා කියන්නේ save points. හරිද? commit message වලින් තමයි අපිට ඊයේ දවසට යන්න පුළුවන්, පෙරේද දවසට යන්න ඕන නම් යන්න පුළුවන්. ඒ වගේ අපිට දවසින් හරි ඊයේ දවස් ඇතුළත වෙච්ච changes වලට අපිට යන්න පුළුවන් commit messages වලින්. හරි? අපි ඒක බලමු කොහොමද commit messages set කරන්න කියලා. එතකොට no commit set කියලානේ අපිට තාමත් කිසිම history එකක් නැහැ වගේ අදහසක්. හරිද? කිසිම history එකක් නැහැ අපිට මේ files ඇතුලේ. හරිද? හරි. එතකොට දැන් මේක කියනවා untrack files කියලා. හරි. අපි දැන් මේ folder එක ඇතුලේ JIT initialize කරා. ඊට පස්සේ දැන් මේක JIT repository එකකුත් වුණා. තවත් දැන් මොකක්ද ඒතර කරන්න කියන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ. හරි. තාමත් වැඩි ඉවර නැහැ. තව අපිට වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒ කියන්නේ untrack files තියෙනවා කියලා කියන්නේ මේවා තාමත් track කරන්නේ නැහැ. untrack කියලා කියන්නේ ඒවා track කරන්නේ නැහැ කියන ඒවාට අදහස් තේරෙනවනේ. ඒතර මේ මෙහෙම files දෙකක් තියෙනවා. එයා මේ JIT කියන එකෙන් හැබැයි ගානක්වත් ගන්නෙ නැහැ. ඒ දෙකේ මොනවා වුණත් එයාට අදාළත්වයක් නැහැ වගේ කතාවක් තමයි මෙතනදි කියන්නේ. untrack files කියන්නේ අන්න ඒ වගේ දේවල්. ඒතකොට JIT කියන එක මේක ඇතුළේ repository එකක් මේක repository එකක් තමයි. හරිද? මේක repository එකක් වෙලා තියෙන්නේ. හැබැයි JIT වලින් තවමත් අර files දෙක ඇතුළේ වෙන දේවල් කිසිම දෙයක් එයාට ගාණක්වත් නැහැ. හරිද? ඒ files දෙක ඇතුළේ මොනවා වුණත් ඒ files දෙක කියන්නේ අපිට මේක repository එකක් වුණ පළියට history එකට access කරන්න බෑ. ඒ කියන්නේ අර කලින් දවස් වලට යන්න එහෙමනම් මනම් දැන් ඔයාලා git repository එක initialize කරලා මේ දෙකේ වැඩ කරගෙන ගිහිල්ලා ඔයාලා හිතනවා නම් හරි ඕකේ දැන් මේක git version controlling කරලා තියෙන්නේ. මට දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කිසි වවුලක් නැහැ මට access කරන්න පුළුවන් කියලා හිතුවොත් ඒක වැරදි. හරිද? අපිට කරන්න පුළුවන් අපිට අපිට ඉස්සල්ලාම කරන්න ඕනේ JIT initialize කරලා පස්සේ අපි කියන්න ඕනේ මේ folder එක ඇතුලේ තියෙන මොන මොන filesද අපිට JIT කියන කියන්නේ version controlling කරන්න ඕනේ මොන මොන filesද කියලා කියන්න. අපි කිව්වා මේ folder එක repository එකක් කරගන්න. ඒ repository එක ඇතුලෙත් අපි කියන්න ඕනේ මෙන්න මේ files තමයි අපිට track කරගන්න ඕනේ. JIT වලින් track කරන්න පටන් ගන්න මේ වෙන මේ file එක. මේ index.html එක පටන් ගන්න track කරන්න. index.css එක පටන් ගන්න track කරන්න. හරි එතකොට මේ files දෙක ඇතුලේ changes වෙන දේවල් දිහා බලාගෙන කියන්නේ ඒවා monitor කරන්න. හරි ඒවා අපි කියන්න ඕනේ. කියන්නේ වෙලාවෙම කියන්න ඕනේ නැහැ. අපි දැන් මේක මේ ෆයිල් එක අපි ඇඩ් කරගත්තට පස්සේ මේක ට්‍රැක් කරන්න කියලා එයා දිගට මේ ෆයිල් එක ට්‍රැක් කරනවා. හරිද? හරි. අපි ඒක බලමු දැන් කොහොමද කරන්න කියලා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඒක. ඉතින් අපිට පුළුවන් git add කියන කමාන්ඩ් එක ටයිප් කරන්න. මේ git status කියන කමාන්ඩ් එක අත්‍යවශ්‍ය කමාන්ඩ් එක නේද? ඉතින් අපිට වෙන්නේ status එක. ඔයාලට දෙන මොකක් හරි status එක. දැන් current state එක මොකක්ද අපේ repository එක ඇතුලේ? හරි. දැන් මේ අපි අපේ repository එක ඇතුලේ මොන වගේ කතාවක්ද තියෙන්නේ? දැන් මේක repository එකක්ද? එතකොට මේ repository එකක් නම් මේක අපි ඉන්නේ මොන branch එකේද? එතකොට මොකක් හරි branch එකක ඉන්නවා නම් අපි මොනවද දාලා තියෙන්නේ? commits මොනවද? දැන් ඔයාලා මේ summary එකක් වගේ මෙතන තියෙන්නේ. හරිද? එතකොට මෙයාලා මේ කරන්න ඕන දේවලුත් කියනවා untrack files තියෙනවා නම් ඒවා එක්ක track කරන්න ඕනේ එක්ක අපිට ignore කරලා ඉන්න පුළුවන්. හරිද? එතකොට nothing added to commit කියන එකත් ඔයාලට තව ටිකකින් තේරෙනවා බය වෙන්න එපා. හරි. අපි ඉස්සෙල්ලාම බලමුකෝ කොහොමද මේ දැන් අපි repository එකක් initialize කරගත්ත අපි බලමු දැන් මේ repository එක ඇතුළට අපි කියන්න ඕනේ මෙන්න මේ files track කරන්න පටන් ගන්න කියලා. හරි. version controlling කරන්න නම් මේ files track කරන්න ඕනේ නැතුව බෑනේ කරන්න. හරිද? ඉතින් මේ files ඇතුලේ වෙන දේවල් අපි කියන්න ඕනේ track කරන්න කියලා. හරි. එතකොට git add කියන command එක type කරලා අපිට පුළුවන් file එකේ නම දෙන්න. මම කියනවා මෙතනදී index.html එක විතරක් track කරන්න කියලා. index.html එක ඇතුලේ වෙන දේවල් විතරක් track කරන්න කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මෙන්න මෙහෙම git add index.html. හරි. enter එකක් දෙනවා. හරි. එච්චරයි. මුකුත් message එකක් එන්නේ නැහැ. enter එකක් දෙන්න විතරයි තියෙන්නේ.
අපිට ආයෙත් පුළුවන් මේ git status කියන කමාන්ඩ් එක රන් කරලා බලන්න. හරි. මේ විදිහට අපි මේ කමාන්ඩ්ස් අතර මාරු වුණේ ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ arrow keys use කරන්න. ඒතර කලින් use කරපු එකක් කලින් ඔයාලා type කරපු කමාන්ඩ් එකක් තියෙනවා නම් arrow key එක press කරාට පස්සේ ඔයාලට එතන switch වෙන හැකියාවක් තියෙනවා කලින් type කරපු කමාන්ඩ් එක. හරි. ඉතින් මම දැන් git status කියන කමාන්ඩ් එක ආයෙත් type කරගන්න යන්නේ. දැන් අපි බලමු දැන් අපි track කරන්න කියලා කියවන එක ෆයිල් එක. දැන් බලමු මොන වගේ message එකක්ද එන්නේ කියලා. හරි. දැන් බලන්න. තාමත් අපි ඉන්නේ branch main එකේ. ලෝක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපේ session එක අද කරනකම්ම යන්නේ main branch එකේ ඉන්නේ කියලා. ඒ හින්දා මම ආයේ මෙතනින් එහාට ওই කතාව කියන්නේ නැහැ. ඉන්නේ main branch එකේ ඉන කතාව කියන්නේ. හරිද? අපි session එක අද ඉවර කරනකොනුත් ඉන්නේ main branch එකේ. මොකද අපි අද branches ගැන කතා කරන්නේ නැහැනේ. ඒතර අලුත් branch හැදෙන්නේ නැහැ. අපි දිගටම ඉන්නේ main කියන branch එකේ. හරි. ඒතර no commit set. හරි commits ගැන කතා කරනවා අපි ඉස්සරහට. changes to be committed කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ටික ටික අපි දැන් step by step යන්නේ මුලින්ම initialize කරගත්තා ඊට පස්සේ මොකද්ද කරේ ඊට පස්සේ අපි අපේ repository එකට අදාළව track කරන්න ඕන file එක අපි කිව්ව system එකට මෙන්න මේ version control system අපි කිව්වා මෙන්න මේ index.html කියන file එක track කරන්න පටන් ගන්න කියලා. හරි එයා දැන් පටන් ගන්න තියෙනවා. එයා කියනවා changes to be committed. හරිද? කියලා පෙන්නනවා new file එකක් identify කරගෙන තියෙනවා කියලා index.html කියලා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එයා කියනවා index.html ෆයිල් එක එයා track කරන්න පටන් ගන්නවා කියලා. ඒ පටන් ගන්න තියෙන්නේ කියලා තමයි ඒ කියන්නේ. untrack files වල තාමත් index.css ෆයිල් එක ඉතුරුලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි ඒක දැනට ignore කරලා නිකන් ඉමු. ඔයාලට ඕනේ කියලා හිතනකො index.css ෆයිල් එක track කරගන්න. හරි. එහෙමනම් ඔයාලට පුළුවන්. මෙන්න මෙතන අපි දුන්න index.html නේ. එතකොට ඒ command එක type කරලා ඉවරනාට පස්සේ මේ ෆයිල් එකක් දෙන්න පුළුවන්. හරි. මම මේකක් දෙන්නම්කො index.css එකක්. හරි. ඒකත් දීලා ඉවරලා මෙතන status එකක් බලනවා. දැන් බලන්න මුකුත්ම නැහැ untrack files. මොකද මේක ඇතුලේ තියෙන rough files දෙකයි. හරි. untrack files කිසිම දෙයක් නැහැ. index css එක සහ index html එක දැන් මෙතන කියන්නේ මොකක්ද? changes to be committed. හරි. හරි. මම මෙතන තව ෆයිල් එකක් හදා ගන්නම් දැන්. ඔයාලට පෙන්වන්න ඕනේ ඉතින් මම මෙතන javascript ෆයිල් එකක් හදා ගන්නවා. index.js. හරි. එතන. හරි. එතකොට මේ ෆයිල්ස් තුන හැදුවා කියලා මේ ෆයිල්ස් තුන විතරක්ම නෙවෙයි මේ git කියන එකට track කරන්න පුළුවන්. හොඳේ. ඒ කියන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ඕනම ෆයිල් එකක් කරලා පුළුවන්. අපි දැන් මේක ඇතුලට මොනවා හරි දැම්මත් ෆොටෝස් අනම්මනම් දැම්මත් ඒවත් මෙයා කියනවා. මේ untrack files තියෙන මේවා track කරනවද මොකද කරන්නේ කියලා අහනවා අපි. හරි. ඒතකොට ඔයාලා ඒවා දෙන්න ඕනේ. හරි. ඒතකොට ඔයාලට ඉතින් මේ දැන් ෆයිල් 100ක් තියෙනවා මේ ෆයිල් 100 මේ කෙනෙක් ටයිප් කරනවා කියලා නෑ නෑ. සොලියුෂන්ස් තියෙනවා ඒවට. අපි ඉස්සරහට කතා කරමු ටික ටික. මේ දැන් අපි බලමු ස්ටේටස් එකක්. දැන් ආයෙත් කියනවා මොකක්ද? මෙන්න මේ දෙක untrack sorry මේ දෙක track කරන පටන් ගන්න new files තියෙන්නේ කියලා staging area unstage කියලා කියනවා මේ unstage නේ මේක දැන් staging area එකේ තියෙන ඇත්තටම මේ unstage කරන්න ඕනේ නැහැ කියන්නේ මේක අහපුව අපි අර කරපු step එක undo කරගන්න ඕනේ කියන්නේ මේක දැන් අපි mistake එකක් වෙලා නම් මේ දෙක track කරන්න කියලා කිව්වේ අපිට ඒක undo කරගන්න command එක තමයි මේ තියෙන්නේ මේ ඒක අපි පස්සේ බලමු දැන් ඕනේ නැහැ එතකොට මෙතන තියෙනවා මේ මම අතින් අයියගුරු දෙයක් type කළා මෙතන ඒක හිතන්න එපා ප්‍රශ්නයක් නැහැ index.js ෆයිල් එක තියෙනවා untrack ෆයිල් එකක් විදියට. හරි. එයා තාමත් present වෙලා ඉන්නේ untrack ෆයිල් එකක් විදියට. ඒතකොට දැන් මෙතනින් මොකක්ද ඔයාලා ගන්න ඕන idea එක? මෙතනින් ගන්න ඕන idea එක තමයි අපි git වලට ගියාම track කරන්න කියලා මේ files වෙන මේ files දෙක මෙයා track කරනවා. හරිද? මේ files දෙක වෙන changes ටික එයා අපිට ලස්සනට පෙන්වන්න පටන් ගන්නවා. හැබැයි එයා මේ ෆයිල් එකට අතවත් තියන්නේ එයා ඒ ෆයිල් එක ගණන් ගන්නවත් නෑ. ඒ ෆයිල් එකට මොනවා වුණත් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර ෆයිල්ස් දෙක ඇතුලේ දේවල් වෙනස් වෙන්න පටන් ගත්තොත් ඒ ෆයිල්ස් දෙක ඇතුලේ දැන් තාමත් තියෙන empty lines කිසිම line එකක් අපි add කරලා නැහැ. හරිද? එතකොට මේ ෆයිල්ස් වලට insertion වෙනකොට deletion delete වෙනවා හරි add කරලා තියෙන lines ඒ වගේ දේවල් වෙනකොට ඒ ෆයිල් එක update වෙනකොට එයා අපිට කියනවා මෙන්න මේ ෆයිල් එක update වෙලා තියෙන්නේ. මේක මොකද කරන්න කියලා වගේ දෙයක් අපෙන් අහන අපි ඉස්සරහට බලමු කොහොමද දේවල් කියන්නේ කියලා. තව දෙයක් ඔයාලට දෙන්න පුළුවන් මේක මේ ටර්මිනල් එක ඕපන් කරලා කරන්න ඕන වැඩක්ද කියලා. නෑ මේකට තියෙනවා එක එක මේ අපිට VS Code එකේම තියෙනවා එක්ස්ටෙන්ෂන් එකක යූස් කරන්නත් පුළුවන්. මම මේ දැනට ඔයාලට දැන් මේක හේතුව තමයි මැෂින් එකේ මේකේ දැනට VS Code එක නෑ. ඉතින් මට ඒ හින්දා ඒක කරන්න විදියක් නෑ පෙන්නන්න විදියක්. සහ මේ අපි කියවනේ මේක ලෝකල් තියෙන දෙයක් කියලා. ඉතින් ඔයාලට මේක මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතුව උනත් කරන්න පුළුවන් මේ වැඩ ටික. හරිද? කිසි ප්‍රශ්නයක් නෑ. සහ මේ දැන් මගේ VS Code එක නැති හේතුව සහ ඔයාලා වැඩේ පටන් ගන්න ඕනේ බේසික් ලෙවල් එකේ. ඒතකොට බේසික් ලෙවල් එක තමයි මේක. හරිද? ඔයාලා මේක දන්නේ නැතුව VS Code එකේ තියෙන එක්ස්ටෙන්ෂන් එක යූස් කරලා බටන් එකක් ක්ලික් කරලා ඔය වැඩ ටික කරන්න ගියොත් එහෙම
ඔයාලා දන්නේ නැහැ මොකක්ද අපි කියන්නේ අන්ඩර් ද හුඩ් ඒ කියන්නේ මේක මොකක්ද මේ යටින් වෙන්න කතාව ඇත්ත කතාව මොකක්ද කියලා ඔයාලා දන්නේ නැහනේ. ඉතින් ඇත්තටම වෙන්නේ මෙන්න මේ දේ තමයි. මේ කමාන්ඩ්ස් වලින් තමයි අපි වැඩ කරන්නේ. සහ ඔයාලට සමහර විට ওই VS Code එක ඉන්ස්ටෝල් කරන්න බැරි මැෂින් එකක් හරි ඔයාලගේ දැන් මම හිතන්නේ දැන් මට වුණා වගේ වැඩ. දැන් මගේ මැෂින් එකේ VS Code නෑ මට මේ වෙලාවේ VS Code ඉන්ස්ටෝල් කර කර ඔයාලට ඒක ඒ ටයිම් එකත් මට වේස්ට් කරන්න ඕනේ නෑ. ඉතින් ඒ හින්දා තමයි මම කෙලින්ම හරි VS Code එකේ ප්‍රශ්නයක් නෑ අපිට මේ වැඩේ කරන්න පුළුවන් ටර්මිනල් එක යූස් කරේ. හරි. ඒව නැත්තම් ඊට වඩා ලේසි වැඩ තියෙනවා. ඒවා ඔයාලා අමාරු දේ ඉගෙනගෙන ඊට පස්සේ ලේසි වැඩ ඉගෙන ගන්න. එහෙම නැතුව ලේසි දේ ඉගෙනගෙන අමාරු දේ පස්සේ ඉගෙන ගන්න තියාගන්න එපා. ඒක කරදර. ඒක සෙට් වෙන්නේ නැහැ. හරිද? මේ මට අනුව ඔයාලට මන් දන්නේ ඔයාලට මැච් වෙනවා නේද බලන්න. හරි. anyway කොහොම හරි මෙතන දැන් හරි. දැන් මොකක්ද දැන් තාමත් අපිට තාම තේරෙන්නේ නැහැ. මන් දන්නවා ඔයාලට තාමත් මේක තේරෙන්නේ නැහැ. හරි. අපි එක ප්‍රොජෙක්ට් එකක් කරලා තව ප්‍රොජෙක්ට් එකක් කරනකොට තමයි ඔක තේරෙන්න පටන් ගන්න. හරි. මෙතනදී දැන් අපිට කියනවා changes to be committed. දැන් හරිද අපි කලින් තිබ්බ ප්‍රශ්නයක් විසඳගත්තානේ කලින් තිබ්බ untrack files තියෙන්නේ කියලා. ඒක ඒ ප්‍රශ්නේ අපි දැන් track files වලට කියන්නේ staging area එකට ගෙනවා. staging area එකට ගෙනවා කියලා කියන්නේ git add කියන command එක type කරලා අපි staging area එකට ගෙනල්ලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා changes to be committed. හරිද? ඒතකොට එයා එතනත් මොකක් හරි දෙයක් කියනවනේ changes තියෙනවලු commit කරන්න කියලා වගේ තමයි කියන්නේ. හරිද? Nokia කියන්නේ ඒකනේ. ඉතින් අපිට ඒකත් කරගන්න පුළුවන්. changes to be committed නේ තියෙන්නේ. ඉතින් අපි මේ changes ටික commit කරලා එමු. හරිද? එතකොට ඔය කරදරෙත් තිබුණානේ ඔය message එකත් ඔස්සේ පෙන්වන්නේ නැහැ. හරිද? ඉතින් අපි git commit dash m වෙන්න මෙතනට අපිට පුළුවන් ඩබල් කොටේෂන් ඇතුලේ commit message එකක් දෙන්න. අපි දැන් මේ කරන්න යන්නේ මොකක්ද? මෙන්න මේ උඩ තියෙන ෆයිල්ස් දෙකට අදාළව commit message එකක් දාන්න. commit message එක කියන්නේ මොකක්ද කියනවා ඔයාලට තාම තේරෙන්නේ නැතුව ඇති. තව මේ භාගයක් තියෙනකොට ඔය ටික ඔයාලට තේරෙනවා. හරිද? හරි. git commit dash m. ඒ කියන්නේ අපි දැන් මෙතන මොකද්ද කරන්න යන්නේ? commit message එක දෙන්න යන්නේ. මම මෙතන දෙන්න first commit කියලා. හරිද? first commit. හරි. first commit කියලා දීලා මම end එක press කරනවා. author identity unknown. හරි. ඒක කරන්න කලින් අපිට කියනවා මේ මෙන්න මේ කමාන්ඩ්ස් ටික රන් කරන්න කියලා ඔයාලට ඊමේල් ටික to set your account default identity අර පොඩක් බලමු මේක මේ git status එක රන් කරලා ඔව් කමිට් වෙලා නැහැ කමිට් වුණා නම් මේක අයින් වෙන්න ඕනේ කමිට් වෙලා නැහැ ඉතින් අපිට මෙතන කියනවා enable to auto detect email address කියලා ඔයාලගේ සමහර විට මේ ප්‍රශ්නේ නැති වෙයි මේක auto detect වුණොත් ප්‍රශ්නයක් නැහැ එහෙම නැතුනොත් අපිට මෙන්න මේ කමාන්ඩ්ස් ටික රන් කරන්න වෙනවා git config global username හරි මෙතනදී මම මේක ඕපන් කරගන්නම් මම නෝට්පෑඩ් එක පොඩ්ඩක් ඕපන් කරගන්න මේ කමාන්ඩ්ස් ටික ටයිප් කරගන්න මේ කමාන්ඩ් එක මම මේ විදිහට මේ සිලෙක්ට් කරලා ඉවරලා මේක control C press කරලා ඉවරලා copy කරලා මෙතෙන්ට දාගන්න ඊට පස්සේ මේ කමාන්ඩ් එකත් මෙන්න මේ විදිහට දාලා මේ විදිහට දාගන්න මෙතන මගේ ඊමේල් එක නෑ ඊමේල් එක දෙන්නේ නැහැ හරි නෑ ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ මෙතෙන්ට ඔයාලගේ ඊමේල් එකක් දෙන්න ඕනේ හරි මෙතන මම මගේ ඊමේල් එකක් දෙන්නම් මේ gmail gmail.com මෙතෙන්ට ඔයාගේ name එක දෙන්න හරිද මම මෙතන මගේ දිමුත් කියලා දෙන්න හරිනේ ඊට පස්සේ මේ කමාන්ඩ් එක මම කොපි කරලා ගන්නවා මෙන්න මේ කමාන්ඩ් එක ඊට පස්සේ අපිට තියෙන මෙන්න මෙතනින් පේස්ට් කරන්න හරි මේ control V ගාවට පස්සේ මේක පේස්ට් වෙනවා හරි ඊට පස්සේ enter කරන්න තියෙන්නේ
ඊට පස්සේ මේ කමාන්ඩ් එකත් ඊළඟ ලයින් එකේ පේස්ට් කරන්න. control V ටයිප් කරලා දැන් ඕකේ. හරිද? දැන් අපි කොතන නතර වුණේ? අපි නතර වුණේ කමිට් එකක් දාන්න ගිහිල්ලා. ඉතින් මම ආපහු ඒ කමාන්ඩ් එක චුට්ටක් ගන්නම්. මෙන්න මේ කමාන්ඩ් එක මම ආයෙත් එක රන් කරනවා. මේක ටයිප් කරලා ඉවරනාට පස්සේ git commit -m first commit කියන එක තමයි දෙන්නේ. හරි. දැන් මොකද වුණා කියලා කියන්නේ. දැන් කියනවා git commit අපිට අවිල්ලා තියෙනවා මෙසේජ් එකක් පොඩි ID එකක් වගේ එකක් තියෙනවා. මෙන්න මෙතන F9 F4 ওই විදිහට පොඩි කතන්දරයක් තියෙනවා. එතන ID එකක් තියෙනවා පොඩි. first commit කියන එක එහා පැත්තෙන් ඇවිල්ලා තියෙනවා to file changed කියලා තියෙනවා. zero insertion කියලා තියෙනවා. zero deletion කියලා තියෙනවා. හරි. ඒතකොට ඇත්තටම මේ ෆයිල් එකක් ඇතුලේ වෙන්න පුළුවන් මොනවද? එක්ක වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් insert වෙච්ච එකක් වෙන්න පුළුවන්. එක්ක මොනවා හරි delete වෙනවා. කියන්නේ එක ලයින්. අපි ඉස්සර කතා කරමු. දැන් ඕනේ. හරි. ඉතින් මේ වගේ දැන් මෙතන index css කියලා එලා තියෙනවා. මේ වගේ message එකක් ආවා කියලා commit එක add වෙලා තියෙනවා. අපිට කොහොමද add කරපු commits බලන්නේ කියලා අපිට පුළුවන් git log කියන command එක. git log කියන command එක type කරපුවාම අපිට මේ අනික බලන්න පුළුවන්. ඉතින් මේ author ගේ මගේ නම තියෙනවා, date එක තියෙනවා, commit කියලා මෙන්න මේ විදිහට එකක් තියෙනවා. හරි. එතන තියෙන මෙන්න මේ මෙන්න මේ code එකේ එක තියෙන මෙතන මෙන්න මෙතන එක commit id එක. හරි. ඒතර date එකත් එක තියෙනවා. හරි. හරි. දැන් අපි ආයෙත් පොඩ්ඩක් git status කියන එක පොඩ්ඩක් try කරමුකෝ. දැන් බලන්න on branch main untrack files එක විතරයි පේනන්නේ. දැන් අපිට කියනවාද changes to be committed කියලා කියනවද? නැහැ. අපි දැන් changes commit කරලා තියෙන්නේ. ඒතකොට දැන් ඊළඟට ඕක කොයි වෙලාවෙද එන්නේ? හරිද? ඊළඟට අපි ආපහු commit කරන්න කියලා කොයි වෙලාවද ආයේ? දැන් ඕක ඉවරද කතන්දරේ? නැහැ. හරිද? කතන්දරේ තාමත් තියෙනවා. දැන් තමයි හොඳම හරිය මේකේ. يعني interest මේ part එක තියෙන දැන් තමයි. දැන් අපි මේ files දෙක මෙන්න මේ files දෙකනේ මේව කරේ. දැන් හිතන්න මේ ෆයිල් එක ඇතුලේ මම මේක ඕපන් කරගන්න මට ඉතින් නෝට්පෑඩ් එක විතරයි තියෙන්නේ. නෝට්පෑඩ් එක විතරයි තියෙන වෙන කෝඩ් එඩිටර් එකක් නෑ මේකේ. දැන් අපි මම ආයෙ එකපාරක් ඔයාලට ඩිජිට් ස්ටේටස් එක පෙන්නන්න. මෙතන මම ආයෙත් එකපාරක් ඩිජිට් ස්ටේටස් එක පෙන්නන්න. බලන්න දැන් කියන්නේ තාමත් on branch main එකේ untrack ෆයිල් එකක් විදිහට මේ index.js කියන ෆයිල් එක තියෙනවා කියලා කියන්නේ. nothing added to commit but untracked file present. හරි. මම කියවනේ අපිට index.js ෆයිල් එක track කරන්න ඕනේ නැහැ කියලා. ඒකේ මුත් අපි කෝඩ් කරන්නේ නැහැ. නිකන් තියෙන ෆයිල් එක. හරිද? ඉතින් ඒකට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. මටත් අවුලක් නැහැ. ඒක track කරගන්න ඕනේ නැහැ මට. version controlling ඕනේ නැහැ මේ ෆයිල් එකට. හරි. ඉතින් මම වෙලා යන හින්දා පොඩි කෝඩ් බ්ලොක් එකක් ගන්නම් පිටින්. හරිද? ඒ කියන්නේ මගේ මේ ඔරිජිනල් මැෂින් එකට ගිහිල්ලා අපි එතන මගේ index.html ෆයිල් එකක් තියෙනවා. මම මේක ඇතුලේ තියෙන content එක copy කරලා ගන්නවා. content එක ගැන worry වෙන්න එපා. හරිද? content එකේ තියෙන දේවල් ගැන worry වෙන්න එපා. මට ඔයාලට පෙන්වන්න ඕන දේ මම කියන්නම් තව ටිකක්. දැන් මම මේක ගෙනල්ලා ඉවරලා මේ index.html ෆයිල් එක ඇතුලට paste කරනවා. හරි. හරි. ඒක copy වෙලා නැහැ. මම හිතන්නේ මේකේ මොනවා හරි configuration සදන්න තියෙනවා. මෙහෙම copy paste වෙන්නේ නැහැ මම හිතන්නේ. ඔව්. හරි. copy paste වෙන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ. අපි යමු W3 ස්කූල් එකට. ස්කූල් HTML. හරිද? මේ කෝඩ් බ්ලොක් එකක් ගමු W3 ස්කූල් එකට ගිහිල්ලා. හරි වෙන මෙතන තියෙනවා පොඩි එක්සැම්පල් කෝඩ් එක. මම මේක කොපි කරගන්නවා. හරි. කොපි කරලා මෙතෙන්ට දාලා ඉවරලා මේක සේව් කරනවා. හරි. ෆයිල් එක සේව් කරලා ක්ලෝස් කරනවා. දැන් අපි බලමු git status එකක්. git status. මෙන්න මේ කමාන්ඩ් එක රන් කරලා බලමු. හරි. දැන් මොකද්ද ඇවිල්ලා තියෙන්නේ? දැන් චුට්ටක් වෙනස් මැසේජ් එකක් තියෙන අර වගේ වුණාට පොඩ්ඩක් වෙනස්. බ්‍රාන්ච් එක මේන් මං කෝ එක වැඩක් නෑ අපිට. දිගට මේන් එන්න ඔතන. changes not stage for commit. හරිද? changes not stage. තාම staging area එකට ඇවිල්ලා නෑ. staging area එකට එනවා කියන්නේ මොකද්ද? git add කියන command එක අපි type කරන්න ඕනේ. හැබැයි තව පොඩි කතන්දරයක් කියනවා. මොකද්ද කියන්නේ? modified වෙලා තියෙනවලු index.html ෆයිල් එක. දැන් ඔයාලට තේරෙනවද? version controlling වලින් හරි version controlling වලින් يعني version control
අපි ඇප්ලයි කරන මේ Git use කරනවානේ. ඒකෙන් අයිඩෙන්ටිෆයි කරන්න දෙනවා මේ ෆයිල් එක මොඩිෆයි වෙලා තියෙනවා කියලා. එතනින් එහා දෙයක් ඔයාලා තේරුම් ගන්න ඕනේ නැහැ. හරි. ඒකෙන් අයිඩෙන්ටිෆයි කරන්න දෙනවා මේ ෆයිල් එක මොඩිෆයි වෙලා කියලා. අපි තාම index css එක මූව් කරේ නෑනේ. හරි. ඔය ගාම අපි index css එකට මොනවා හරි ඇඩ් කරලා බලමුකෝ. හරි. index css එකට මොනවා හරි ඇඩ් කරලා බලමු. මම මෙතන යනවා css examples වලට ගිහිල්ලා මොනවා හරි code block එකක් මෙන්න මේ තියෙන code block එක copy කරලා ගන්නවා. දැන් මේ version controlling වලින් ඔයාලා හිතන්න කියන්නේ සමහරවල් මොනවා හරි වැරදි මත ඔයාලා තියෙනවා නම් මන් දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේක index html එකයි index css එක කිසිම ගැළපීමක් නැහැ. මේ code run වෙනවද දන්නෙත් නැහැ. හරිද කියන්නේ run වෙයි. හැබැයි දැන් අපි තාම index html එකට css එක link කරලවත් නැහැ. මට මේ ඒ දේවල් වලට කියලා දෙන්න ඕනේ නැහැ මෙතනදී. හරිද? මම මේ කතා කරන්නේ version controlling ගැන. ඒතකොට version controlling වලින් කරන්නේ මොකද්ද? files ඇතුළේ වෙන changes තමයි track කරන්නේ. හරි. ඒතර මම මෙතනදී content එක ගැන files ඇතුළේ තියෙන contents ගැන බොරි වෙන්නෙම නැහැ. හරිද? ඒ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි content එකක් මට දාගන්න ඕනලා තිබ්බේ. අර meaningful දෙයක් වෙන්න ඕනේ තමයි HTML එකට HTML code block එකකුයි CSS එකට CSS එකකුයි දැම්මේ. එහෙම නැත්නම් මට මොනවා හරි random text එකක් type කරලා දාන්න තිබ්බ. අර ඔයාලට තේරුමක්ම නැති වෙනවනේ. මේ හරි. එතකොට මම මේක notepad එකෙන් open කරලා මේ text එක මේකට paste කරලා save කරනවා. හරිද? දැන් අපි බලමු මේක ආපහු git status එක run කරලා මොකද කියන්නේ කියලා. දැන් බලන්න. දැන් ෆයිල්ස් දෙකම වෙලා දෙනවා. දැන් මේ දෙකම මොඩිෆයි වෙලා කියලා කියනවා. හරි. මේ ෆයිල්ස් දෙකම මොඩිෆයි වෙලා කියලා කියනවා. දැන් මොකක්ද කරන්න කියන්නේ? අපිට කරන්න දේවල් දෙකක් කියන එකක් කියනවා git add කියලා to update what will be committed. හරි. ඒක අපිට සේව් කරන්න ඕන නම් git add කියන කමාන්ඩ් එක ටයිප් කරලා අර කලින් කරපු දේවල් ටික කරන්න කියලා තමයි ඒ කියන්නේ. එහෙම නැත්නම් ඒක රීස්ටෝර් කරන්න ඕන නම් හරිද? ඒක ඩිස්කාඩ් කරන්න ඕන changes ටික working directory එකෙන් ඒක අපිට git restore කියන option එක use කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? මම දැනට ඒව කතා කරන්න යන්නේ. අපි දැනට කරන්නේ මේ changes save කරගන්න එක. ඉතින් එහෙනම් අපි git add කියන එක use කරමු. git add අර කලින් විදිහම තමයි. git add කරනවා මොකක්ද? index.html ෆයිල් එක මම මෙතන enter එකක් දෙනවා. දැන් මම git status එකක් check කරනවා. දැන් බලන්න මොකක්ද කියන්නේ? changes to be committed මොකක්ද? index.html ෆයිල් එක. තාමත් modify වෙච්ච එකක් ගැන කතා කරන්නේ. ඉතින් changes to be committed. ඒ කියන්නේ modify වෙලා තියෙනවා. දැන් අපිට ඒ කියන්නේ staging area එකට add කරලා තියෙන. දැන් staging area එකට add කරන්න නැතුව අපි direct commit කරන්න බෑ. හරිද? මේක step by step යන process එකක් තියෙන්නේ. මුලින්ම අපි ඒ කියන්නේ මම පොඩ්ඩක් ආය summary එකක් කියන්න ඕගොල්ලන්ට. මුලින්ම අපි මොකද්ද මේ කරේ? මුලින්ම version controlling කරන අපිට මුලින්ම කරන්න ඕනේ step එක මොකද්ද? git initialize කරනවා. git initialize කරපස්සේ ඒක repository එකක් කරනවා. ඊට පස්සේ repository එක ඇතුලේ තියෙන දේවල් විතරයි අපි track කරන්න පුළුවන්. ඒ files අපි කියනෝනේ මොන file එකද track කරන්න පටන් ගන්න කියලා. කොයි file එකද track කරන්න ඕනේ කියලා අපි කියනවා. ඒතර අපි කීවා මෙන්න මේ file එක තමයි track කරන්න ඕනේ. මෙන්න මේ file එක තමයි track කරන්න ඕනේ කියලා අපි කීවා. index css එක සහ html file එක track කරන්න කියලා. ඒතකොට එයා ඒ files ඇතුලේ වෙන changes හැම වෙලාවෙම monitor කරගෙන ඉන්නේ. දැන් මෙතනදී වෙලා තියෙන්නේ මොකක්ද? මෙතනදී ඒ files ඇතුලේ වෙලා තියෙනවලු HTML ෆයිල් එක ඇතුලේ changes වෙලා තියෙනවලු CSS ෆයිල් එක ඇතුලේ changes වෙලා තියෙනවා. ඒ කියන්නේ modifications වෙලා තියෙනවා. හරිද? කලින් එයා compare කරන්නේ හැම වෙලාවෙම කලින් තිබ්බ version එකත් එක්ක. කලින් තිබ්බේ කොහොමද මේ ෆයිල් එක? කලින් තිබ්බේ empty. ඒ කියන්නේ කිසිම line එකක් තිබ්බේ නැහැ. ඒතකොට ඒකත් එක්ක මේක compare කරලා බලද්දි මේක modify වෙලා තියෙනවා මේ files. හරි? ඒතකොට මේක modify වෙලා තියෙනවා. ඒතකොට දැන් එයා කියනවා අපිට එක්ක මේක restore කරන්න කලින් තිබ්බ විදියට එහෙම නැත්නම් මේක ඔයාලට දිගටම කරගෙන යන්න ඕන නම් මේ වැඩේ කමිට් එකක් දාලා මේක සේව් කරන්න කියලා කියනවා. හරිද? එතකොට ස්ටේජින් ඒරියා එකට ගේන්න ඕනේ. git add කියන කමාන්ඩ් එක ටයිප් කරලා ස්ටේජින් ඒරියා එකට ගෙනල්ලා ඊට පස්සේ මේක සේව් කරන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට මෙතනදී දැන් අපි ස්ටේජින් ඒරියා එකට ගෙනාවා index.html එක. අපි දැන් ගේමු index css ෆයිල් එකත් අපේ ස්ටේජින් ඒරියා එකට ගේමු. ඒකට අපිට යූස් කරන්න තියෙන තර කලින් එකම තමයි කමාන්ඩ් එක git add මෙතන index.css. ඕකේ. දැන් ස්ටේටස් එක චෙක් කරොත් එහෙම ස්ටේටස් දැන් බලන්න මොඩිෆයි වෙලා තියෙනවා කියලා මේ ෆයිල්ස් ටිකම කොළ පාටින් පෙන්වනවා. ඒ කියන්නේ කොළ පාටින් පෙන්වනවා කියන්නේ අපිට මේක කමිට් කරන්න පුළුවන් දැන්. ඉතින් මම අර කමිට් කරපු මැසේජ් එක ගන්න මට ටයිප් කරන්න කම්මැලි හින්දා මෙතන මේ ෆස්ට් කමිට් කියන එක මම සෙකන්ඩ් කමිට් කරගන්න. සෙකන්ඩ් කමිට්. හරි. මේ කමිට් මැසේජ් දෙනකොට දැන් මම කලින් එකේ දුන්නේ ෆස්ට් කමිට් කියලා. දැන් දෙවෙනි එකේ දෙනවා සෙකන්ඩ් කමිට් කියලා. ඒතකොට තර්ඩ් කමිට්. හරිද? ඔය විදිහට 100 101 එහෙම මේ දිගට එහෙම දෙන්නේ නැහැ. හරිද? කමිට් මැසේජ් එකෙන් අපි කියන්නේ අපි මොකක්ද මේක කරේ කියලා. දැන් හිතන්න අපි රියල් ප්‍රොජෙක්ට් එකක් එක්සැම්පල් එකක් මේක නැත්නම් කියන විදියක් නැහැ ඕගොල්ලන්ට.
අපි ප්‍රොජෙක්ට් එකක් හදනවා මොකක් හරි ඒකේ අපි නැවිගේෂන් එක හැදුවා කියලා හිතමුකෝ මුලින්ම හරිද නැවිගේෂන් එක හැදුවා. ඒතකොට නැවිගේෂන් එක හදලා ඉවරලා ඔයාලට ඒක සේව් කරන්න ඕන නම් ඒ කියන්නේ ඔයාලට එතනින් හිතනවා නම් මේක සේව් කරලා ඉවරලා හෙට වැඩ පටන් ගන්නවා හරි නැත්නම් තව පැය කිහිපකින් පටන් ගන්නවා හරි. ඒ කියන්නේ රීස්ටෝර් පොයින්ට් එකක් හරිද? ඔයාලට බැරි වෙලාවක් ඉලකට කරන චේන්ජස් ටික හින්දා ඔයාට වෙන අලාභය අවම කරගන්න ඕන නම් ඔයාට ඒ කියන්නේ සේව් පොයින්ට් එකක් හදා ගන්න ඕනේ. රීස්ටෝර් කරන්න සේව් පොයින්ට් එකක් තියෙන්න ඕනේ. හරි. දැන් ඔයාලා ගේම්ස් එකෙන් ප්ලේ කරනවා ඔයාලා දන්නවා. ඔයාට ඒක ගේම්ස් වල මොකක් හරි වෙලා අපි මැරුණොත් එම නාමි ගේම් එකක් හරි මොකක් හරි නම් මොකක් හරි වෙඩි වැදිලා හරි මොකක් හරි මැරුණොත් එහෙම අපිට ආයේ අපි නැගිටින්නේ හරි ඒ කියන්නේ අපිට ආපහු මේ ලයිෆ් එක හම්බෙන්නේ අපි කලින් ගේම් එක සේව් වෙලා තිබ්බ සේව් පොයින්ට් එකේ. හරි. ගේම් එක අපිට යනකොට සේව් පොයින්ට්ස් ක්‍රියේට් වෙනවානේ. හරි. ඒ තැන් වලින් තමයි අපි ආපහු මේ ගේම් එක ස්ටාර්ට් වෙන්නේ. එහෙම නැතුව මුලින් ඉඳන්ම පටන් ගන්න නැහැ. සේව් පොයින්ට්ස් තිබ්බේ නැත්නම් කියන්නේ ගේම් එක පටන් ගත්තම මැරුණොත් එහෙම මේ සේව් පොයින්ට්ස් නැහැනේ. එතකොට මේ රීස්ටාර්ට් වෙනවා. එහෙම නැතුව අපි ටිකක් දුර ගහගෙන આવත් ප්‍රෝග්‍රස් 80ක් විතර කම්ප්ලීට් කරලා තිබ්බොත් සේව් අන්තිමට තියෙන සේව් පොයින්ට් එකෙන් තමයි අපිව ආපහු මේවා වෙන්නේ. ඒතකොට මේකත් ඒ වගේම තමයි. මෙතනදී අපි මොකක් හරි වෙලා අපේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම රිකවර් කරන්න බැරි ලෙවල් එකකට ගියොත් අපිට තියෙන ලේටස්ට්ම මේ රිකවර් පොයින්ට් එක තමයි මෙන්න මේ කමිට් මෙසේජ් අන්තිමට දාලා තියෙන කමිට් මෙසේජ්. හරිද? එතකොට අපි හිතමුකෝ අපි නැවිගේෂන් එක ක්‍රියේට් කරලා කමිට් මෙසේජ් එකක් දැම්මා කියලා. ඊට පස්සේ අපි හදාගන්නවා හීරෝ සෙක්ෂන් එක. ඊට පස්සේ හීරෝ සෙක්ෂන් එක හදාගන්නකොට වැඩි අල වෙනවා. හරිද? එතකොට මොකද කරන්නේ? එතකොට අපිට පුළුවන් අර නැවිගේෂන් එක හදලා ඉවර වෙච්ච තැනින් ආපහු හීරෝ සෙක්ෂන් එක හදන්න පටන් ගන්න. රීස්ටෝර් කරගන්න අපේ ෆයිල් එක. හරිද? දැන් හිතන්න ඕන හීරෝ සෙක්ෂන් හදන්න කියලා නැවිගේෂන් එක නැතුණා කියලා හිතන්නකෝ. හරිද? නැවිගේෂන් එක නැතුණා හීරෝ සෙක්ෂන් එක හදන්න කියලා. එතකොට ඔයාට පුළුවන් අර නැවිගේෂන් එක හදපු තැනින් ආපහු වැඩ ටික පටන් ගන්න ෆයිල් එක රීස්ටෝර් කරලා. හරිද? දැන් ඔයාලට ඉතින් මේක ඉතින් පුළුවන් නේ කන්ට්‍රෝල් Z ගහලා ඉවරලා මේ වැඩේ කරන්න. හරිද? ඇයි මේ මොකද්ද මේ අමුතුවෙන් ආයේ මේ version controlling කියලා එකක් ගහලා. ඔය කන්ට්‍රෝල් Z ගහලා ඉවරලා අපිට යන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවානේ. හරිද? කෝඩ් එඩිටර් එකේ හරි Word document Word එකක වුණත් මේ අපිට යන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවානේ. ඉතින් එතනින් එහාට අපිට යන්න බෑ. දවස් මාස ගාණක් අවුරුදු ගාණක් පිටිපස්සට යන්න බෑනේ. දැන් ඔයාලා large scale project එකක් මොකක් හරි ලොකු project එකක් develop කරනවා නම් එතකොට මේක සෑහෙන වැදගත් වෙනවා. දවසින් දෙකකින් කරන දෙයකට මේක ලොකු වැදගත්කමක් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. ඔයාලා මාස ගාණක් කරන project එක මොකක් හරි ඔයාලට මුලින්ම තිබ්බ මොකක් හරි code line එකක් බලා ගන්න උවමනා වුණොත් ඔයාලට පුළුවන් මේ save points වලට ගිහිල්ලා browse කරලා බලන්න මේක මේ දවසේ කොහොමද තිබ්බේ. මේ දවසේ කොහොමද තිබ්බේ. හැබැයි එහෙම බලන්න නම් ඔයාලා commit කරන්න ඕනේ ටිකට. හරි. ඒක තමයි එකම rule එක. ඒ කියන්නේ ඔයාගේ වැඩ complete කියලා හිතන වෙලාවක ඔයාලට commit දාන්න බෑ. commit දාන්න වෙලාවක් නැහැ. හරි. ඒ කියන්නේ මේක මේ වෙලාවේ commit එක දාන්න ඕනේ. මෙහෙම commit දාන්න. එහෙම rules කිසිම දෙයක් නැහැ. හරිද? දවස් ඉවර වෙද්දි commit කරන්න ඕනේ. එහෙම නැහැ. හරිද? ඔයාලගේ වැඩේ ඔයාට රීස්ටෝර් කරගන්න ඕන පොයින්ට් එකක් ඔයාට හිතනවනේ. මේක ඕකේ. මේ පාර්ට් එක මං කම්ප්ලීට්. හරිද? මේ ටික මට මේ ටික ඉනෆ්. හරි. එතකොට දැන් ඊළඟට හදන්න තියෙන ඊළඟ සෙක්ෂන් එක. එතකොට ඔයාට පුළුවන් හරි මං කමිට් එකක් දානවා මෙතනින්. හරි. දාලා ඉවරලා ඊළඟ වැඩ ටික පටන් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ වැඩ ටික කරගෙන යනකොට මොකක් හරි වෙලා පොඩ්ඩක් රිකවර් කරගන්න. يعني අවුල් වුණොත් වැඩේ ඔයාට පුළුවන් කෙලින්ම රීස්ටෝර් කරලා දාන්න. හරි. කලින් හිටපු දැන් එන්න පුළුවන්. හරි. ඔයාලට ඔක දැන් ඔය කමිට් දානකොට දැන් මම කියන්නේ කමිට් මැසේජස් කියන. හරිද? එතකොට කමිට් මැසේජස් දානකොට ඔයාලා දාන්න ඕනේ කරපු වැඩේට අදාළ මැසේජ් එක. හිතන්න අපි නැවිගේෂන් එක හදලා ඉවර වෙලා දාන්නේ නැවිගේෂන් කම්ප්ලීට් කියලා දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. නැවිගේෂන් එක ක්‍රියේට් කරා. ක්‍රියේටඩ් නැවිගේෂන්. හරි. කියලා දැම්ම කියලා අවුලක් නැහැ. ඊට පස්සේ ඔයාලා නැවිගේෂන් එකට ස්ටයිල් සෙට් කරා කියලා හිතන්නකෝ. එතකොට දාන්න add styles to navigation. ඔයාලට ඕනයක් මෙතන ලියන්න පුළුවන් කොච්චර දිග වුණත් ප්‍රශ්නයක් නැහැ. ලිමිට්ස් ඇති උනට දැන් දිග ඒවා ලියන්න එපා. පොඩ්ඩක් short and sweet විදියට මේ ෂෝට් ඇන්ඩ් ස්වීට් විදියට ඒක ලියන්න. හරි. එතකොට මේ කමෙන්ට් මෙසේජස් නම් අපිට මේ AI ජෙනරේට් කරගන්න පුළුවන් මේ ඒවා ඉස්සරහට කතා කරමු VS Code එක යූස් කරනකොට මේ දැනට අපි මේ විදිහට යමු. ඉතින් මම මෙතන ෆස්ට් කමිට් සෙකන්ඩ් කමිට් කියලා දැන් පොඩ්ඩක් අර ඔයාලට තේරෙන්න ඕනේ ඉඳ ඔයාලා මේ වැඩේ කරනකොට මේ එහෙම දාන්න එපා. කරපු වැඩේට අදාළව අපි දැන් මේ ෆයිල් එකේ කරේ index.html එකේ නම් මොකද්ද කරේ HTML lines කීපයක් ඇඩ් කරා CSS කරන CSS lines කීපයක් ඇඩ් කරා. ඒතර අපි මේක merge කරලා දාන්න පුළුවන්. Add some lines to index HTML කියන HTML and add some HTML lines and CSS lines හරි මොකක් හරි එමාක් අපිට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මෙතන second commit කියන එක මෙහෙම commit කරගන්න. හරි. ඉතින් මෙතනදී දැන් බලන්න අපිට ඇවිල්ලා තිනවා two files change 25 insertion. හරි. files දෙකේම
ටෝටල් එක තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ෆයිල්ස් දෙකක් චේන්ජ් වෙලා තියෙනවා. ලයින්ස් 25ක් චේන්ජ් වෙලා ලයින්ස් 25ක් ඇඩ් වෙලා තියෙනවා කියලා ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි ආයෙත් ස්ටේටස් එකක් බැලුවොත් එහෙම ස්ටේටස් හරි. දැන් තාමත් දැන් අවුලක් නැහැ. දැන් ආයෙත් අපිට නෝමල් අපිට ෆැමිලිය මෙසේජ් එක තමයි එන්නේ. ඒ කියන්නේ අපි ඉන්නවා කියලා කියනවා මේ මේන් බ්‍රාන්ච් එකේ index.js එක අන්ට්‍රැක් ෆයිල් එකලු තාමත් හරි ඒක හරි ප්‍රශ්නයක් නැහැ. අන්ට්‍රැක් විදිහට තියෙන්නේ. අපි ට්‍රැක් කරන්න කියලා කිව්වේ නැහැ. හරි. එතකොට පොඩ්ඩක් බලමු මේ index.js ෆයිල් එකේ මොනවා හරි changes ටිකක් කරලා. එයා මොකක් හරි කියනවාද කියලා කතාවක්. හරිද? මම මෙතන දාන්නම්කෝ console log එක. console.log hello. හරි. ඔන්න සේව් කරා, ක්ලෝස් කරා. ස්ටේටස් හරි. අන්ට්‍රැක් ෆයිල් එක ඉතින් මේ කලින් ආව මැසේජ් එකම තමයි. ඒ කියන්නේ මොකක්ද? hit වලින් අපි ඒක ඇක්චුअලි changes කරා කියලා එයා identify කරගන්නවද නැහැ. එහෙම වුණා නම් මෙතන එන්න ඕනේ මොකක්ද? modified කියලා එන්න ඕනේ. එහෙම ආවේ නැහැනේ. modified කතන්දරයක් ආවේ නැහැ. දැන් අපි කරේ මොකක්ද? දැන් අපි කරේ කලින් කරේ index CSS එකට සහ index HTML එකට lines කීපයක් add කරගත්තේ නේ. empty files විදිහට තිබ්බේ. දැන් අපි මේ add කරපු lines කීපයක් remove කරලා බලමු පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් අලුතෙන් පොඩ්ඩක් changes ටිකක් වැඩිපුර කරමු. හරි. මෙතන තියෙනවා පැරග්‍රාෆ් එකක්. මම ඒක අයින් කරා. හරි. මේ පැරග්‍රාෆ් එක මම අයින් කළා. මෙතන දානවා h2 එකක්. මම h2 එක දාන්න මේක කොපි කරලා ගන්නම්. හරි. මම මෙතන දානවා h2 එකක්. ඊට පස්සේ මෙතන h2 එකක් වෙන්න ඕනේ. this is a heading 2 කියලා මම දාලා මේක සේව් කළා. මෙතන සේව් වුණා. ඊට පස්සේ ක්ලෝස් කරා. හරි. දැන් බලන්න මෙතන මේ modification class date modify එකත් මෙතන වෙනස්ලා තියෙන. ඒ කියන්නේ මේක ෆයිල් එක වෙනස් වුණා. 1.16. හරි. වෙලාව හරි. ඉතින් ඊට පස්සේ git status එකක් මම දැන් චෙක් කරනවා. හරි. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා අපිට modify වෙලාවල තියෙන index.html එක. හරිනේ අපි දැන් modify කරානේ. හරි. හරි. එතකොට මම දැන් මේකත් ආයෙ open කරගන්නම්කෝ. මේකත් open කරගත්තා. ඉතින් මේ line එක මම අයින් කරනවා. paragraph එකක් නෑනේ දැන් අපේ. ඉතින් මම ඒකත් අයින් කරා. දැන් ආයෙත් අපි බලමු check කරලා git status එකක්. හරි. ඕකේ. හරි ප්‍රශ්නයක් නෑනේ. දැන් මේ දෙකම පේනවා. කලින් විදිහම තමයි. එතකොට දැන් ඔයාලට මේ files දෙක commit කරන්න ඕන නම් සරලයි. හරිද? කලින් විදිහටම කමිට් කරන්න බල මම ආයෙ එක් කරලා පෙන්නන්න නෑ මෙතන තේරුමක් නෑ එකම දේ රිපීට් වෙන එක. ඉතින් ඒ හින්දා හිතන්න ඔයාලට මෙතනදී එක ෆයිල් එකක් විතර නම් කමිට් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ෆයිල් එක ඔයාලා තවත් හදාගන්න යන්නේ ඒක ඔයාලට දාගන්න ඕනේ නැත්නම් දැනට ඔයාලට දැනට සේව් පොයින්ට් එකක් විදිහට තියාගන්න ඕනේ මේ ෆයිල් එක විතරක් කියලා හිතමුකෝ. හරි ඒකත් ඔයාලට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. දැන් මේ මොඩිෆයි වෙලා තියෙනවා නම් ෆයිල්ස් දෙකම අපි කමිට් කරන්න ඕනේ කියලා එකක් නෑ. හරිද? එක වෙලාවක කමිට් කරන්න ඕනේ කියලා එකක් නෑ. මෙතන ෆයිල්ස් 10ක් තිබ්බොත් 10ම එකපාර කමිට් කරන්න ඕනේ කියලා එකක් නෑ. අපිට පුළුවන් සිංගල් ෆයිල් එකක් වුණත් කමිට් කරන්න පුළුවන්. ඉතින් ඒකට යූස් කරන්න පුළුවන් මම මෙතන යූස් කරන අර කලින් ගත්ත එක. ගන්නවා git add index html මම html විතරක් දාගන්නම්. ඊට පස්සේ මම ස්ටේටස් එක චෙක් කරන්න. දැන් බලන්න modify කියලා staging area එකට ඇඩ් වෙලා තියෙනවා index html. ඒතර දැන් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් අපිට මේ ෆයිල් එක කමිට් කරන්න පුළුවන්. ඉතින් මම කමිට් මෙසේජ් එකක් ගන්නම් මෙතන. second commit කියන එක මම third commit කියලා දාන්න. හරි. දැන් අපි ආයෙ ස්ටේටස් එක බලමු. දැන් මොකද්ද කියන්නේ? තාමත් ඉතුරුලා ඉන්නේ දැන් index css එක විතරයි. එයා modify වෙලා කියලා කියනවා. හරිද? අපි දැන් බැරි වෙලාවක් බලමු එක හරි. මම මේකට අහපව් දාන්නම් අර කලින් තිබ්බ කන්ටෙන්ට් එකම මේ කන්ටෙන්ට් එකම දාන්නම් මේකෙන්ද. දැන් බලන්න. දැන් බලමු මෙයා ලස්සනට මේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න විදිය. git status එකක් මම දැන් චෙක් කරනවා. දැන් බලන්න. දැන් මෙයා කියනවා modify වෙලා කියලා මේ ෆයිල් එක. නෑ. මොකද අර තිබ්බ ස්ටේටස් එක සමානයි. දැන් මේ ෆයිල් එක අපි දැන් ආපහු අර ලයින් ටික ඇඩ් කරානේ. හරිද? අර පැරග්‍රාෆ් ටැග් එකක් නෑ. පැරග්‍රාෆ් ලයින් එක තිබ්බ ස්ටයිල් එකක් නෑ අයින් කරේ. ඒක ආපහු මම ඇඩ් කරා. හරි. මම ඔයාලා ඩොකියුමන්ට් එක පෙන්නුවොත් එහම ආපහු. පොඩි ලැග් එකක් යනවා. මම හිතන්නේ ඔයාලට මම කතා කරන එක නම් ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ක්ලියර් ඇහෙන්නේ නැති කියලා මම හිතනවා. බලමු චෙක් කරලා. මං හිතනවා අවුලක් නැතුව ඇති කියලා. හරි. එතකොට දැන් මේ ලයින් එක අපි ඇඩ් කරානේ. එතකොට
මේ ලයින් එක ඇඩ් කරපු හින්දා දැන් මෙයා එක චේන්ජ් එකක් වුණා කියලා අයිඩෙන්ටිෆයි කරගන්නේ නැහැ. හරි. මොකද ඒක දැන් එතන බැලුවොත් මේ කලින් තිබ්බ එකත් එක සමානයි. හරි. අපි අර පැරග්‍රාෆ් ලයින් එක තිබ්බ ස්ටයිල් එක අයින් කරපු හින්දා තමයි කලින් මේ මොඩිෆයි වුණා කියලා පෙන්නුවේ. දැන් මොඩිෆයි වෙලා නැහැ. දැන් ඒක සමානයි කලින් තියෙන එකත් එක්ක. ඒ හින්දා දැන් ඒක පෙන්වන්නේ නැහැ. මං හිතනවා ඔයාලට දැන් ওই කතා කරපු දේවල් ටික තේරෙන්නේ නැති කියලා. අපි ඔය කියපු දේවල් ටික. ඉතින් දැන් ඕකේ. හරිනේ. ඒ පාර්ට් එක අවුලක් නැහැ. හ්ම්. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා රෙපොසිටරි එකක් ඉනිෂියලයිස් කරගන්න. ඊට පස්සේ කමිට් කරන්න දන්නවා. චේන්ජස් ඔයාලා බලන්න දන්නවා. හරිද? දැන් මෙතන අපි චුට්ටක් බැලුවොත් එහෙනම් මේ උඩ මෙන්න මෙතන ආපු මැසේජ් එක අපි අර one file change කියලා ඇවිල්ලා තියෙනවා. එක ෆයිල් එකයි change වෙලා තියෙන්නේ කියලා කියනවා. මේ අපි මොකද්ද කරේ? මේ කරේ index html ෆයිල් එක කමිට් කරපු එකට අදාළ මැසේජ් එක තමයි මේ තියෙන. ඒකට ආපු reply එක third commit එක. ඉතින් one file change one insertion මොකද්ද අපි කරේ? එකට h2 එකක් add කරා paragraph line එකක් අයින් කළා. ඒතකොට paragraph line එක අයින් වෙච්ච එක බලන්න මේ ලස්සන පෙන්වනවා. one deletion කියලා දෙනවා. හරි. ඒතකොට one insertion කියලා දෙන එකක් insert වෙලා තියෙනවා. ඒක line එකක් සම්පූර්ණයෙන්ම line එකක් සම්පූර්ණයෙන්ම අයින් delete වෙලා තියෙනවා කියලා කියන්නේ. හරි. එක line එකක් අයින් වෙලා එක line එකක් insert වෙලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ දේවල් බලන ලස්සනට මෙයා අපිට track කරලා පෙන්නනවා මෙන්න මේ දේවල් තමයි වෙලා තියෙන්නේ කියලා. හරිද? හරි. ඔය ටික ඕකේ. එතකොට අපිට කතා කරන්න තියෙන ඒවල GitHub ගැන. මොකක්ද මේ දැන් අපි git කියන එක තියෙන local කියලා කියවනේ. දැන් GitHub ගැන කතා කරනකොට චුට්ටක් අපිට මම මේ බැලුවා ඔයාලට ඒක කියනවාද කොහොමද කියන්නේ කියලා. ඒ කියන්නේ අපි මේ කතා කරපු දේවල් ටික ඔයාලට මම හිතනවා ප්‍රශ්නයක් නැතුව තේරෙන්නේ නැති කියලා. එතකොට දැන් අපි GitHub ගැන කතා කරනකොට දැන් මේ දේවල් අපිට බලා ගන්න UI එකක් නැහැ නැත්තම කතාව. මේ Git එකේ මේ අපිට ගැන ටර්මිනල් එකත් එක්ක වැඩ ගන්න දේ මොකක් අපිට ඉතින් ටර්මිනල් එකත් එක්ක දැන් මේක බලන්න ලොකු අයිඩියා එකක් සමහරවිට ගන්න අමාරුයි. හරිද? මේ අපේ හිස්ටරි එක හරියට දැන් හිස්ටරි එක පෙන්වනවා කර කෝ හිස්ටරි එක. හරිද? දැන් අපිට git log එකක් බලන්න පුළුවන්. git log එක බලලා ඊපස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. හැබැයි කොහොම මොන ෆයිල්ස්ද වෙනස් වෙලා තියෙන්නේ? commit message ටික පෙන්නනවා. ෆයිල්ස් වෙනස් වෙලා තියෙනවා පෙන්වන්නේ නැහැ. ෆයිල්ස් browse කරන්න බෑ. code base එකට access කරන්න බෑ. හරිද? ඉතින් කොහොමද කරන්නේ ඔය වැඩේ? හරිද? තව මේකේ තව දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. දැන් මේ commit message දැන් තුනක් තියෙනවා. අපි තුනක් add කරා. එතකොට අපිට පුළුවන් මේ commit message එකට switch වෙන්න. හරිද? හරි. ඔව් විනාඩියක් දෙන්න. හරි. දැන් මෙතනදී අපි ඊළඟට කතා කරමු මේ දැන් අපි මේ ෆයිල්ස් පොඩ්ඩක් එකින් එක එක්ස්ප්ලෝර් කරලා බලුවොත් එහෙම ඔයාලට මතකයි දැන් අපි මේ තියෙන්නේ අපේ ලේටස්ට්ම චේන්ජ් එක. හරිද? හරි. එතකොට දැන් index.html එකේ ගිහින් බලුවොත් එහෙම ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ කෝඩ් එකක්. හරි. දැන් මේ ටික තමයි අපි ඇඩ් කරගත්තේ. ඔයාලට මතකද මේ කෝඩ් මේ ෆයිල්ස් දෙක මුලින්ම තිබ්බ විදිය. ඒ කියන්නේ index.js එක වගේ තිබ්බ විදිය මතකද? කොහොමද තිබ්බේ? කිසිම ලයින් එකක් නැතුව. එතකොට අපි ඒක මෙන්න මේ කමිට් එකෙන් පස්සේ නේද ඒක චේන්ජ් වෙන්නේ. මෙන්න මේ වගේ සෙකන්ඩ් කමිට් සෝරි. මේ ෆස්ට් කමිට් එක මේක පල්ලෙහාන උඩට යන්නේ. මේ ෆස්ට් කමිට් එක, මේ සෙකන්ඩ් කමිට් එක, මේ තියෙන තර්ඩ් කමිට් එක. ඒතර මෙන්න මේ කමිට් එකෙන් පස්සේ තමයි මේ දේවල් අපි ඉන්සර්ට් කරන්න පටන් ගත්තේ. අපි මේ කමිට් එක තියෙන මැසේජ් එක මේ කමිට් එක තියෙන ස්ටේට් එකට දැන් ස්විච් වුණොත් හරිද? මේකට අපිට යන්න පුළුවන්. ගිහලා ෆයිල්ස් browse කරන්න පුළුවන්. මේකට දැන් අපි ගියොත් එහෙම අපි වෙන්න මෙතන ඕපන් වෙලා තියෙන ෆයිල්ස් වල කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඒ මුලින් තිබ්බ තත්ත්වයට ටර්න් වෙනවා. හරිද? අපි ඒක පොඩ්ඩක් කරලා බලමු.
අර versions access කරන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. git checkout git checkout අපිට පුළුවන් මෙන්න මේ commit message එක type කරන බලමු මේක වැඩ කරයිද කියලා. multi විතරක් දන්නේ නැහැ දෙන්න ඕනේ. බලමු try කරලා හරි. 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 ඔයාලට පේන ටක් ගාලා මේ පැත්ත ඔයාලා දැක්කනම් මේක පොඩ්ඩක් වීඩියෝ පොඩ්ඩක් පිටුසට දාලා බලන්න. එකපාරට අර ෆයිල්ස් චේන්ජ් වුණා. හරි. දැන් බලන්න මෙතන මැසේජ් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. switching to මෙන්න මේ විදිහට අපිට hash කියන්නේ මේ commit message එක ID එක තියෙනවා එතන. you are in කියලා තව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා state ඔහම කතන්දර වගේක් තියෙනවා. හරිද? එතකොට මේ වැඩි ප්‍රශ්නයක් කරගන්න එපා. පොඩ්ඩක් කියවලා බලන්න. හරි. ඒරසින head is now at වෙන මේකේ first commit කියන එකේලු දැන් ඉන්නේ head කියලා කියන්නේ අපි දැන් currently ඉන්නේ වෙන මේ commit message එකේ කියලා තමයි කියන්නේ. හරිද? එතකොට දැන් මේ ඉන්නේ මොකටද අපේ තියෙන latestම commit එකේ නෙමෙයි මේ ඉන්නේ. අපි ඉන්නේ latestම commit එකේ නෙමෙයි. කියන්නේ අපි දැන් අපේ file එකේ original මේකේ නෙමෙයි ඉන්නේ. originally අපි කියන final version එක නෙමෙයි මේ තියෙන්නේ. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ වෙනම තැනකට. කියන්නේ අපේ history එකට ඇවිල්ලා තියෙන්නේ. history එකේ මුල්ම තැනට අපි මේ project එක පටන් ගත්ත තැනට. දැන් මේ ෆයිල්ස් අපි ඕපන් කරලා බලුවොත් එimhe ඔයාලට තියෙන මොන වගේ output එකක් අපිට බලා ගන්න පුළුවන් ඉතින් කියලා. empty හරිද? මේක ඕපන් කරලා බලුවොත් එimhe මේකත් empty. මේ තියෙන්නේ අපි දැන් ඉන්නේ කියන්නේ කොතනද? අපි ඉන්නේ අපි project එක start කරපු තැන. කිසිම code line එකක් නැහැ. අපි දැන් මේක පොඩ්ඩක් copy කරලා ගමුකෝ. මේක මම copy කරලා ගන්නම්. මම මෙතනින් ආයෙත් commit git checkout කියලා type කරනවා. sorry git checkout previous head position was first commit, head is now at second commit. හරි head එක දැන් ඉන්නේ second commit එකේ කියලා කියනවා. ඉතින් මේක open කරලා බලමු අපි. හරි. දැන් මේක ලස්සනට තියෙනවා. අපි දැන් වෙනස් කරා මොකද්ද? මේකේ තියෙන්න ඕනේ මොකක්ද? ඔයාලට content එක මතක නම් මේකේ තියෙන්න ඕනේ h1 tag එකකුයි paragraph tag එකක්. බලමු මේක open කරලා. sorry console එක නෙමෙයි මේ HTML file එක. HTML file එක අපි open කරලා බලුවොත් එහෙම තියෙන්න ඕනේ මේ අපි ඕපන් කරමු මේකෙන් මේ notepad එකේ. එතකොට h1 එකකුයි paragraph tag එකකුයි තමයි තියෙන්න ඕනේ. හරි. අපි දැන් ඉන්නේ second commit එකේනේ. third commit එකේ තමයි අපි මේ paragraph tag එක අයින් කරලා h2 tag එකක් replace කරේ. හරිද? හරි. දැන් ඔයාලට clear ඇති ඔය කතන්දර ටික. ඔය අපි කතා කරේ basic වලත් basic. හරිද? basic වලත් basic කතා කරේ. මතක ඇතුව මේ විදිහට checkout වුණාට පස්සේ ආයෙ checkout වෙන්න main branch එකට කියන්නේ latest update එකේ තියෙන එකට. ඒක ඉතින් අපිට කරන්න පුළුවන් git checkout third commit එකේ ID එක දෙන්න ඕනේ නැහැ. third commit එකේ වෙන්න මේ ID එක දෙන්න ඕනේ නැහැ. හරි. ඔයාලට බලන්න මෙන්න මෙතන තව දෙයක් තියෙනවා. head එක තියෙන්නේ main එකේ. ඒ කියන්නේ මේ commit එක latest එක තමයි main එකේ උඩින්ම තියෙන්නේ. main කියන branch එකේ අපි කියන main කියන්නේ current හිතන්නකෝ හරි මේන් කතාව දැනට කියන්නේ ඒක ඕනේ මම කියන්නේ මම කියන්නේ මෙතන නිකන් හිතන්න ඔයාලා දැන් මේ තියෙන කමිට් මැසේජ් එකනේ. ඒතකොට මේ කමිට් මැසේජ් එක දැන් ඔයාලට දැන් ආපහු ලේටස්ට් එකකට යන්න ඕන. මෙතන කමිට් මැසේජ් ටයිප් කරන්න එපා. මෙතන තියෙනවනේ හෙඩ් එක තියෙන්නේ මේන් එකේ කියලා. ඒතකොට ඔයාලට මේ කලින් තැන් වලදී නෝට් වෙන්නේ නැති හෙඩ් එක තියෙන්නේ මෙන්න මේ තැන් වල කියලා කිව්වා. හෙඩ් එක තියෙන්නේ මේකේ කියලා කිව්වා. ඒ කියන්නේ මේ ෆස්ට් කමිට් එක මාරු කරාට පස්සේ ඊට පස්සේ head is now මෙන්න මේකේ කියන්නේ second commit එකේ. එතකොට දැන් අහපව් මෙතන කියනවා දැන් currently මේ වෙනකොට head එක තියෙන මෙන්න මේ main එකේ කියලා. හරිද? ඒ කියන්නේ මේ commit message එක අන්තිමට දාපු commit message එක හැම වෙලාවෙම තියෙන්නේ main කියන branch එකේ උඩම. හරිද? එතකොට අපිට පුළුවන් මේ commit message එකට switch වෙන්නේ නැතුව හරිද? ඒ commit message එකට switch වෙන්නේ නැතුව අපිට check out වෙන්න පුළුවන් main කියන branch එකට කෙලින්ම. එතකොට main කියන branch එකට ආපු ගමන් main කියන branch එකේ උඩින්ම ඉන්නේ අපි ඇඩ් කරපු අන්තිමට ඇඩ් කරපු commit එක. හරිද? ඒ හින්දා commit message එකට එන්න එපා. ඔයාලා latest එකකට එන්න ඕන වෙනකොට ඒ කියන්නේ අර විදිහට ඔයා files වලට switch වෙලා කියන අනිත් commit message වලට switch වෙලා ආපහු එනකොට අන්තිම එකේ එක දෙන්න එපා කියලා මම කියන්නේ. අන්තිම commit message එකේ ID එක දෙන්න එපා. ඒ වෙනුවට main එක දෙන්න. හරි. එතකොට previously head එක කොතනද තිබ්බ කියලා කියන මෙන්න මෙතන කියනවා second commit එකේ කියලා. එතකොට දැන් switch වෙලා තියෙනවා කියනවා main branch එක. හරිද? ඉතින් දැන් main branch එකේ තමයි අපි ඉන්නේ. හරි. ප්‍රශ්නයක් නැහැ. ඕනනම් අපි බලමු git status එක. sorry.
මේක බැලුවොත් එහෙම අර git status එක බැලුවොත් එහෙම මෙහෙම තියෙනවා git log එකක් අපි බලමු. git log එක බැලුවොත් එහෙම මේ මෙතන දැන් head එකේ ඉන්නේ. හරි. head එක main එකේ තියෙන්නේ. ඉතින් main branch එකට එනවා කියලා කියන්නේ main branch එකේ උඩම තියෙන්නේ අපි අන්තිමට add කරපු commit එක. එතකොට අපිට එතෙන්ට එන්න පුළුවන් ආපහු මේකට switch වෙන්න ඕනේ නැහැ ඉතින්. හරි commit message එකට switch වෙන්න එපා main branch එකට එන්න. හරි. ඒකට හේතුවක් තියෙන එක අපි පස්සේ කතා කරමු. ඔයාලා ඔයාලට මම කියලා දුන්නේ මේ ඇතුළට ගිහිල්ලා files explore කරලා බලන්න. ඒ කියන්නේ history එක අපිට access කරන්න පුළුවන් කියන එක මට පෙන්වන්න ඕනලා තිබ්බේ. ඒක කරලා ඔයාලා ඒ වැඩ ටික බලලා ඉවරනාට පස්සේ මතක ඇතුව main branch එකට switch වෙන්න. හරි. එතකොට git checkout ස්පේස් එකක් තියලා main කියන එක type කරන්න. හරි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් හරි git කතාව ඔයාලට යම් තාක් දුරට තේරෙන්නේ නැතිනේ මෙන්න මේකෙන් මේ වගේ වැඩක් කරන්න පුළුවන් මේ වගේ දෙයක් තමයි තියෙන්නේ කියන තේරෙන්නේ නැති. හරි. දැන් මොකද GitHub කියන එකක් ඕන වෙන්නේ එහෙනම්. හරි. මං කීවා එකක් තියෙන්නේ. දැන් මේක තියෙන්නේ අපේ local machine එකේ. අපේ machine එකේ hard drive එකට මොකක් හරි වුණොත් හරිද? අපිට project එකට කොහොමවත් access කරන්න බෑ. හරි. අපේ machine එකේ hard drive එකට මොකක් හරි වුණොත් version controlling කරලා තිබ්බට අපි git විතරනේ use කරලා තියෙන්නේ. ඒතකොට git වලින් ගන්නේ locally අපේ machine එකේ මේ විදිහට history save කරගෙන තියාගන්න එක කරන්නේ. හරිද? හැබැයි මැෂින් එකට මොකක් හරි වුණොත් හරි ඔයා ගෙදරින් පිට හරි නම් ඉන්නේ ඔයාට ඔයා කැම්පස් එකේ නම් ඉන්නේ කැම්පස් එකේ නම් ඔයා ප්‍රොජෙක්ට් එකට ඇක්සස් කරන්න ඕන නම් හැබැයි මැෂින් එක ළඟ නැත්නම් හරිද කොහොමද වැඩේ කරන්නේ අන්න ඒකට තමයි GitHub කියන එක අපිට තියෙන්නේ ඒක ඇවිල්ලා remote repositories remotely ඒ කියන්නේ online අපේ මේ repositories දැන් ඔයා දන්නවා repository එකක් කියන්නේ මොකක්ද කියලා repository එක කියලා කියන්නේ version controlling කරපු දෙයක් හරිද folder එකක් version controlling කරපු දෙයක් හරි එතකොට ඒකේ histories තියෙනවා අන්න ඒ දේවල් එහෙම් පිටින්ම online store කරන platform එකක් තමයි remote repository එකක් කියලා කියන්නේ. එතකොට ඒකට අපි use කරනවා GitHub කියන එක. දැන් මෙතෙන්ට GitHub නැතුව ඕන තරම් alternatives තියෙනවා. ඔයාලට ඒවා use කරන්න පුළුවන්. try කරලා බලන්න. දැනට ඉස්සෙල්ලාම simple එකෙන් පටන් ගන්න. කියන්නේ අපි නිතරම use කරන්නේ GitHub. එතකොට ඔයාලට ඕන තරම් reference තියෙනවා, videos හොයාගන්න පුළුවන්, YouTube එකේ resources ඕන තරම් තියෙනවා. ඉතින් ඉන්ඩස්ට්‍රි එකට ගියාම සමහර විට වෙන වෙන දේවල් යූස් කරන්න වෙයි. හැබැයි concept එකයි. හරිද? මේ version controlling වල තියෙන මේ අපි යූස් කරන මේ concept මේ commit message දාන ඒවා ඒ දේවල් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට concept එක ඉස්සෙල්ලා මොකක් හරි දෙකින් තේරුම් ගන්න try කරන්න. ඒකට JIT සහ GitHub හොඳයි. resources ගොඩක් තියෙන හින්දා ඉගෙන ගන්න. ඕකේ. හරිනේ. දැන් ඔයාලට තේරෙනවා. ඒතර මම පොඩ්ඩක් මගේ දැන් මට මෙතන GitHub account එකට මෙතන log වෙන්න විදියක් නැහැ. මේ account එක use කරලා ඔයාලේ account එකක් නැත්නම් account එකක් create කරගන්න. අපි අද session එක මම හිතන්නේ දැන් ටික වෙලා ගිහින් තියෙන පැය දෙකක් විතර මට පාන්දර කමාරයි. මේ පැය දෙකකට ටිකක් ළඟයි. ඉතින් මම තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඩිස්කස් කරලා මීට් එකෙන් කරනවා. අපි ඊළඟ දවසක කොහමද අපේ ජෙට් එකට GitHub repository එක කනෙක්ට් කරගන්න කියන එක මම චුට්ටක් පෙන්නන්න ඊළඟ දවසක. හරිද? දැනට මම ඔයාලට පෙන්නන්නම් මේ GitHub කියන එක use කරලා අපි කොහොමද අපේ histories වලට access කරන්නේ. දැනට මගේ තියෙන repositories වල මම ඔයාලට පෙන්නන්න. සහ ඒකේ තියෙන වැදගත්කම චුට්ටක් කියලා ඉන්නම්. ඇයි මේක ඕනේ වෙන්නේ කියලා. දැන් මම ඔයාලට කියවනේ මේ Git ගේ version controlling කියන එක අත්‍යවශ්‍යයි කියලා ඉන්ටර්විව් එකකට යනකොටත් මම එදා ඔයාලට කිව්වා. ඔයාලා ඉන්ටර්විව් එකකට යනකොට ඉන්ටර්විව් එකට යන එක ඩිසයිඩ් කරන්නේ සමහර විට ඔයාලගේ GitHub profile එක කියලා කිව්වා. හරි version controlling වලට අදාළ දෙයක්නේ. ඉතින් ඒකෙන් කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන මම ඔයාලට කියන්නම්. හරි. මම යන්නම් මගේ primary machine එකට. ඉතින් මේ articles පොඩ්ඩක් බලන්න මේ GitHub එකේම දාපු article එකක් තියෙනවා resources article what is version controlling කියලා. ඒගොල්ලන් එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න search කරලා Google search කරලා බලන්න තව ඉගෙන ගන්න version controlling ගැන. ඒ කතා කරේ 100%කටත් වඩා අඩු ගාණක් වෙන්න පුළුවන්. හරි. මම යන්නම් GitHub එකට. දැන් මම account එක create කරලා log වෙලා ඉන්නේ මේ මගේ account එක. ඉතින් මේ මගේ account එකේ මම යනවා මේ තියෙන repositories කියලා ඔයාලට දැන් වචනේ පුරුදුයි repositories කියන එක. ඒතර දැන් මේකේ මොනවද තියෙනවද නැත්තේ? මේකට ගියාට පස්සේ. මේකට ගියාම තියෙන්නේ version control කරපු projects හරි මොනවා හරි folders මොනවා හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ projects ම වෙන්න ඕනේ නැහැ. මොනවා හරි වෙන්න පුළුවන් version controlling කරපු එක. ඊට Word document එකක් වුණත් ඒ විදිහට version control කරන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. code base එකක්ම වෙන්න ඕනේ නැහැ. මේ ඒක ඇතුලේ ඒ ෆයිල් එක මොන විදිහට චේන්ජ් උනේ කියන එක පෙන්වනවා. හරි. දැන් මේ තියෙන මගේ එකේ තියෙන ප්‍රොජෙක්ට්ස් කිහිපයක්. හරිද? එතකොට මම මේකෙන් ඕපන් කරගන්නම් ඔයාලා සෙකන්ඩ් ඉයර්ස් ලා ඉඳලා
ඔයාලට ෆැමිලියර් දෙයක්. හරි. ෆ්‍රෙන්ඩ්ස් මම ඕපන් කරගන්නම්. අපිට සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙම් එකේ PHP තිබ්බා. හරිද? සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙම් එකේ PHP. ඒ ඔයාලටත් තියෙනවා කියලා මම දන්නවා. සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙම් එකේ PHP තියෙනවා. හරිද? එතකොට සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙම් එකේ PHP ප්‍රොජෙක්ට් එකක් අපිට දුන්නා. ඔයාලට සමහරට නැති ඒක ඔෆිෂියල් නෑ. අපිට අපේ ස්කිල් එක චුට්ටක් ඩෙවලොප් කරගන්න කියලා අපිට හිටපු ලෙක්චරර් ඒ දවස්වල අපිට මේ ප්‍රොජෙක්ට් එක දුන්නා. ඒකින් හින්දා අපේ බැච් එකක් කට්ටිය JIT සහ GitHub ඉගෙන ගත්තා. මොකද මේක version control use කරලා කරන්න කියලා කිව්වේ. හරි. ඉතින් මෙතනදී අපිට දැන් බලන්න මේකේ මේ තියෙන කමිට්ස් අර ඔයා දාපු කමිට්ස් කවුන්ට් කරනවා මෙතන. ලස්සනට පෙන්නනවා. 397ක් තියෙනවා මේ රෙපොසිටරි කමිට්ස්. හරිද? එතකොට මේකේ කොලැබොරේට් කරලා කරපියා මේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් විදිහට අපිට සෙට් උනේ. ඉතින් මේකේ කතන්දර ගොඩාක් තියෙනවා ඉස්සරහ ඉගෙන ගන්න. හරි මම මේ පොඩි දේවල් ටිකක් ඔයාලට පෙන්නන්නේ අර අපි කරපු දේවල් ටික ඔයාලට අයිඩියා එකක් එන්න. ඒතර මේ තියෙන මොනවද? කමිට්ස්. මේ තියෙන්නේ කමිට්ස් වල ID එක. හරිද? දැන් හරි කමිට්ස් මේ විදිහට කවුන්ට් කරනවා කියන ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා සහ මට ඔයාලට පෙන්වන්න ඕනලා තිබ්බේ හරි මේක. හරිද? දැන් මේ කමිට්ස් ක්ලික් කරලා හරිද මේ කමිට්ස් ක්ලික් කරලා අපිට යන්න පුළුවන් මේ කමිට් එක ඇතුළට ගිහිල්ලා ෆයිල්ස් බ්‍රවුස් කරන්න පුළුවන්. හරි ඔන්න මේ ක්ලික් කරා මෙතන තියෙනවා බ්‍රවුස් ෆයිල්ස් කියලා ඔප්ෂන් එකක්. හරිද? මේක මේ e-commerce මේ sorry fashion website එකක හදපු එක. මෙතන browse files කියලා තියෙනවා. ඒකට ගියාට පස්සේ මේ බලන්න මේ දැන් අපි commit එකේ. ඒතකොට මේ commit එකට අදාළව මේ folder එක ඇතුලේ තිබ්බ files මොන විදිහටද තිබ්බේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒ commit එක ආවට පස්සේ. දැන් මේ තියෙන්නේ බලන්න මෙතන ඇඩ්ලා තියෙන මේ commit එක. එතකොට මේ commit එකට අදාළව තියෙන files ටික තමයි මේකේ තියෙන්නේ. හරිද? ඉතින් අර අතනදී අපි මැනුවල් කරපු දේ හරිද? ඒ කියන්නේ අපි කෝඩ් එකක් ටයිප් කරලා CMD එකේ කරපු දේ අපිට මෙතනදී UI එකකින් බලා ගන්න පුළුවන්. ඒක සෑහෙන වටිනවා. ඉතින් අපිට වැඩ කරගෙන යනකොට අර මේ විදිහට බලා ගන්න පුළුවන් එක අපිට සෑහෙන වටිනවා. මොකද මේ GitHub කියන platform එක කරා අපිට ඒ වැඩේ කරනකොට රිමෝට්ලි ඒක host කරගන්න එකක් පුළුවන්. අපේ repository එක රිමෝට්ලි add කරන්නත් පුළුවන්. ඒතර අපිට ඕන තැනක ඉඳලා මේක access කරන්න පුළුවන්. public දාලා තිබ්බොත්. මේකේ options දෙකක් තියෙනවා. අපිට repository එක මේ project එක අපිට දාන්න පුළුවන් public එහෙම නැත්නම් private දාන්න පුළුවන්. private දැම්මොත් එහෙම ඔයාට වෙන account එකකින් එනවා. ඔයාලගේ account එක ළඟ නැත්නම් credentials ළඟ නැත්නම් logins නැත්නම් ළඟ ඔයාට ඒ repository එකට access කරන්න විදිහක් නැහැ. හැබැයි ඔයා public දාලා තිබ්බොත් ඔයාට ඔය account එකේ username එක මතක නම් ඔයාට ඒකෙන් log වෙන්න ඕනේ නැහැ. වෙනම ගිහිල්ලා ඉවර වෙලා ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න හරි ඔයා ඉන්න තැන මැෂින් එකට දාගන්න විදි තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාලට වෙනවා මෙන්න මේ ෆයිල් එක මේ ප්‍රොජෙක්ට් එක මෙන්න මේ කමිට් එකට අදාළව මෙන්න මේ ෆයිල්ස් ටික තමයි තිබිලා තියෙන්නේ කියලා. මම ඕනනම් ඔයාට මේකේ මුලම තියෙන කමිට් එකකට ගිහිල්ලා පෙන්නන්න. දැන් ඔයාලා දැක්කා ඉස්සෙල්ලා ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකේ ෆයිල්ස් ගොඩාක් තිබ්බා. හරිද? අපි ටිකක් මුලට යමු. 300 ගණනක් තියෙන ටිකක්. හරි. තව ටිකක් අපි යමු බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මේකේ බලන්න මේ එක්කෙනෙක් ඉන්න සඳමිනි බණ්ඩාරි කියලා අපේ ගෲප් එකේ හිටපු කෙනෙක්. ඒතර මේ මගේ නම තියෙනවා මෙතන. තව අපේ තව ටීම් එකේ මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මෙතන මදුක කරුණාරත්න කියලා තියෙනවා. එතකොට තව එක්කෙනෙක් ඉන්න ඕනේ. හරි. මේ තියෙන්නේ තරුෂි. හරි. එතකොට මෙයාලා අපේ ප්‍රොජෙක්ට් එකේ හිටපු කන්ට්‍රිබියුටර්ස්ලා. ඒ කියන්නේ එයාලා අපේ ටීම් එකේ හිටපු කට්ටිය. එතකොට එයාලා දාපු කමිට් තියෙනවා. delete SQL. හරිද? එතකොට මේ කට්ටිය කරපු චේන්ජස් ඒ කියන්නේ යාලා දාපු කමිට්ස් බලන්න ලස්සනට පිළිවෙලට පෙන්වනවා. දැන් ඕක අපිට අරගෙන බලන්න ටිකක් අමාරුයිනේ. හරිද? කමිට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කමිට් කරලා ඒ දේවල් කරන්න පුළුවන්. මේ විදිහට 300 ගණනක් තියදී අපි කොහොමද එකින් එකට ස්විච් කරලා බලන්නේ? අරදලා නිසා එහෙනනේ. ඉතින් මේ වගේ UI එකක් තියෙනක වටිනවා අපිට. හරි. මම දැන් මේ ඇති මේ හරිය තියෙන එකට යනවා. ගිහිල්ලා මෙතනින් මම යනවා browse files කියන එකට පොඩ්ඩක් බලමු. හරි. පොඩ්ඩක් ෆයිල්ස් ගන්න අඩුයි. මෙතන readme ෆයිල් කියලා description එකක් තියෙන ඇති. මම ඕනම් මේ repository එකම ඔයාලට දැන් තියෙන එක latestම එක පෙන්වන්නම් මෙතනින්. main කියන එකට ඇවිල්ලා මේ තියෙන latestම එක පොඩ්ඩක් බලා ගන්න. මේ තියෙන latestම එක. ඒතර බලන්න මේ විදිහේ photos දාලා ඒක ෆයිල් එක අපිට create කරන්න පුළුවන්.
ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න. ඉතින් ඒක එහෙම තියෙනවා ඒකේ. දැන් මේ මං පරණ එකට ආවේ සෑහෙන්න පල්ලෙහා තියෙන. දැන් මේකේ බැලුවොත් එහෙම මේ කමිට් එකට අදාළව ඒ readme file එකක් තමයි මෙතන ඇති. readme file කියලා එකක් හැදෙනවා. ඉතින් ඒක එහෙම නෑ මේකේ. හරිද? ඒතකොට මේ latest එකේ තමයි ඒ ටික තියෙන්නේ. හරි. ඒතර ඔයාලා තේරෙනවා files වෙනස් වෙලා තියෙනවා කියලා. හරිද? හරි. තව මේකේ තියෙන ඉන්ට්‍රස්ටිංම දේවල් ගොඩක් තියෙනවා. කන්ස්ට්‍රිබියුට් කරපු කට්ටිය මෙතනින් බලා ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ගේ කන්ස්ට්‍රිබියුෂන් එක මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් වෙලා මේක ලෝඩ් වෙන්න. දැන් අපි චුට්ටක් මොනවද ඩිස්කස් කරන්න තියෙන කියලා බලමු. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඔයාලගේ මැෂින් එකේ මේ රෙපොසිටරි එක තියාගන්නව වෙනුවට මේ වගේ තැනක අපි කරපු ප්‍රොජෙක්ට්ස් ටික ඔක්කොම හරිද රෙපොසිටරිස් වල දේවල් ටික ඔක්කොම අපි ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ඔන්ලයින් අපි රිමෝට්ලි මේ දේවල් හොස්ට් කරලා තියාගන්න එකේ තියෙන එක වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ මැෂින් එකේ මොකක් හරි වුණොත් අපිට ප්‍රොජෙක්ට් එක රීස්ටෝර් කරගන්න විදියක් නැහැනේ. එතකොට මේකේ තියෙන බය වෙන්න දෙයක් නැහැ. හරිද ලේටස්ට්ම අප්ඩේට් එක අපි අතේ මෙතන තියෙනවා. අනිත් තමයි මෙතන කන්ට්‍රිබියුට් කරපු කට්ටිය අපිට පෙන්නනවා ඒගොල්ලන් කරපු චේන්ජස් පෙන්නනවා ප්‍රොෆයිල් ෆොටෝස් එක අපි කැමති අර පොඩි ලස්සන UI එකක් තියෙන ඉන්ටර්ෆේස් වලටනේ. ඉතින් ඒ එක මෙතනදී දීලා තියෙනවා. සහ ඔයාලව කම්පැනි එකකින් හයර් කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ CVs වල ඔයාලගේ GitHub ප්‍රොෆයිල් එක මෙන්ෂන් කරන්න ඕනේ. අන්න එතකොට ඒ කම්පැනිස් වලින් හයර් කරන කට්ටිය ඔයාලගේ ප්‍රොෆයිල්ස් වලට ඇවිල්ලා බලනවා මොන වගේ ප්‍රොජෙක්ට්ස් ද කරලා තියෙන්නේ කියලා. හරි. ඉතින් මෙතනදී ඔයාලා කරපු ප්‍රොජෙක්ට්ස් වල ඔයාලා පබ්ලික් දාලා තියෙන ප්‍රොජෙක්ට්ස් ඒගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට ඔයාලගේ GitHub account එක දැන් GitHub account එකක් නැති කෙනෙක් එහෙම කම්පැනි එකක කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන කම්පැනි එකක හොඳ නමක් තියෙන කම්පැනි එකක ප්‍රොජෙක්ට්ස් තියෙන කම්පැනි එකක ඇප්ලිකේෂන් එකක් දැම්මොත් එයාට GitHub account එකක් නැති එකම රිජෙක්ට් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හරි paper qualification වලට වඩා skill එකනේ බලන්නේ. හරි. එතකොට මේ ඒ හින්දා මේක හදාගෙන ප්‍රොජෙක්ට් ටික දාලා මේකට දිගටම තව මාස 8ක් විතර ඔයාලට තියෙනවා. GitHub account එක දිගටම මේන්ටේන් කරගෙන යන්න. හරි. එහෙම නැතුව ගමනක් තියෙන කියන්නේ යන්න පුළුවන් විදි තියෙනවා. හැබැයි වැඩක් කියන්නේ කොහේ හරි ගිහලා ඔයාලා හිර වෙනවා. version controlling කරන්න නැතුව යන්න අමාරුයි. හරිද? අද තියෙන තත්ත්වෙත් එක්ක කියන්නේ අද තියෙන මේ ටෙක්නොලොජිස් එක්ක අද තියෙන essential skill එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාලට software engineering තියෙන ඊළඟ සෙම් එකේ. ඒතකොට ඒකට version controlling ගැන කියලා දෙන්න. හැබැයි ඒතකොට too late. හරිද? ඒක ඉගෙන ගන්න දැන් ඔයාලට තේරෙන්නේ නැතිනේ අද කතා කරපු දේවල් වුණත් ඔයාලට සමහර දේවල් තේරෙන්නේ නැතුව ඇති. එතකොට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක ඇතුලේ version controlling කියන එක ඇතුලේ. ඒතකොට JIT ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ, GitHub ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ. දෙකක් තියෙනවා ඉගෙන ගන්න. ඒතකොට මේ මාස 8 ඇති ඔයාලට. ඒ කියන්නේ ඉතර කාලයක් කියන්නේ මාස 4කින් පහ විතර ඉගෙන ගත්තා. ඒතකොට ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් ටිකත් මේකට දාන්න එපා. හරි. ඒතකොට බලන්න දැන් මේ වගේ මේ updated yesterday, update 2 day ago, update 2 days. එතකොට last week. දැන් මේකේ මගේ අවුරුද්දට කලින් දාපු ඒවාත් තියෙනවා. හරි. ඉතින් මේ එතකොට කවුරු හරි කෙනෙක් වාගේ ඉන්ටර්විව් එකකට දැම්මට පස්සේ ඇවිල්ලා බැලුවට පස්සේ මෙයා GitHub කියන එකත් එක version controlling එක්ක මෙයා ඉඳලා තියෙනවා. මෙයා අවුරුදු ගාණක් මේක යූස් කරලා තියෙනවා. සහ මේකේ contribution chart එකක් තියෙනවා අපි. මෙතන overview එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ graph එක. හරි. ඉතින් මේ graph එකෙන් ගොඩක් දේවල් කියනවා. අපි මේ තියෙන දවස් තියෙන්නේ. හරිද? මේ දවස් තියෙන්නේ බලන්න මේ මම වැඩි හරියක් ඉඳලා තියෙන version controlling එක්ක. හරිද? මම කරන projects මම හැම එකම version controlling විදිහට තමයි දාන්නේ. අපි intern එකේ ඉන්න projects පවා අපිට වෙනම organization account එකක් තියෙනවා. අපිට දෙන්නේ කෙලින්ම repository එක. හරිද? කෙලින්ම repository එක දෙන්නේ අපිට වැඩ කරන්න කියලා. එතකොට මේ repository එකට අපි දාන්න ඕනේ අවශ්‍ය වෙනකොට අපේ code base එක. ඉතින් අපි වැඩ කරපු ටික දාන්න ඕනේ. ඒතකොට එයාලා බලනවා මොනවද මෙයා අද දවසේ කරලා තියෙන්නේ කියලා. එහෙම නැතුව call කරලවත් ඒ කියන්නේ meeting එකක් දානවා. හරිද? call කරලා දවල් එහන්නේ ඔයා වැඩ කරාද කියලා. හරිද? ඔයා වැඩ කරාද ඔයා මොනවද කරේ කියලා අහන්නේ. එයාට අපි commit කරාට පස්සේ හරිද? අපි මේ පැත්තෙන් අපේ commit ටික දැම්මට පස්සේ ඒගොල්ලන්ට බලන්න පුළුවන් කම්පැනි එක කටට බලන්න පුළුවන් මෙයා අද දවසට මොනවද වෙනස් කරලා තියෙන කෝඩ් ලයින්ස් හරිද කතකින් මේක එන වදයක් වෙනවා හරිද මේ එතකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් මෙයා ඊයේ දැන් මේ තියෙන දැන් මේක ලස්සන මේ කමිට් මෙසේජ් වලට ගියාට පස්සේ day by day මේ පේනවා මේ තියෙන 27 වෙනිදා කරපු changes හරිද එතකොට මේ තියෙන 26 වෙනිදා කරපු දේවල් එතකොට අපි වැඩක් කමිට් කරලා නැහැ කියන අපි වැඩ කරලා නැහැ කියන අයිඩියා එකක් ගන්න පුළුවන් කතකින් එහෙම ගන්න පුළුවන් අපි කියන්නේ දැන් වැඩ කරලා කමිට් කරන්න නැතුව ඉන්නත් පුළුවන් නේ හරිද ඒ වුණාට කම්පැනි එකේ පොලිසි එකක් තියෙනවා නම් ඔයාලා දැන් අපේ එකේ එහෙම එකක් තියෙනවා අපේ එකේ තියෙනවා ඔයාලා වැඩ කරා නම් දවස් ඇතුළත හවස 4:00 මීට් එක ගන්න කලින් කරපු දේවල් ටික ඔක්කොම කමිට් කරන්න ඕනේ හරිද ඒතකොට එයාලට මීට් එක ගන්න කලින් බලන්න පුළුවන් මෙයා අද මොනවද කරලා තියෙන්නේ මොනවද මෙයාගේ අඩුපාඩු එතකොට එයා කොච්චර ලයින්ස් ගණක් අද ඉන්සර්ට් කරලා තියෙද ඒ කියන්නේ කොච්චර වැඩ කරලා තියෙද හරිද ඉතින්
කම්පැනිස් එක්ක වැඩ කරනකොට ඔයාලට version controlling use කරන්න ඕනේ. හරිද? මේ එක ඒ කියන්නේ එක use වෙන තරම් මම ඔයාලට කිව්වේ අපේ කම්පැනි එක ඇතුලේ. ඉතින් ඒකට නෙමෙයි මේක use කරන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ මේ version controlling කරන්නේ මේ වැඩ කරාද නැද්ද කියන එක බලන්න නෙමෙයි. මම ඔයාලට කලින් කියවනේ version controlling මොකටද ඕන වෙන්නේ කියලා. version controlling අපිට ඕන වෙන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන changes ටික track කරගන්න. හරිද? එතකොට අපිට අපේ ප්‍රොජෙක්ට් එක ඉම්පලිමෙන්ට් කරගෙන යනකොට වෙන අඩුපාඩු සහ අපේ ටයිම් එක සෑහෙන ඉතුරු කරගන්න පුළුවන්. රීස්ටෝර් පොයින්ට්ස් තියෙන හින්දා සහ වැඩ ගොඩක් ලේසි වෙනවා. හරි. ඉතින් මේක ලෝඩ් වෙලා ඇති. කන්ස්ට්‍රිබියුෂන් chart එක. හරි. මේ තියෙන්නේ. මේක බලන්න. එතකොට මේ තියෙන අපේ ටීම් එකේ හිටපු කට්ටිය. එතකොට යාලා කොච්චර කන්ට්‍රිබියුට් කරලා තියෙනවද මේ ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරන්න කියලා. මෙතන අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට එක එක්කෙනා අනුව රෑන්කින් හැදෙනවා. කියන්නේ ටීම් එකක් ඉන්නවා නම් කවුද ෆස්ට් ප්ලේස් සෙකන්ඩ් ප්ලේස් ඒක හැදෙන්නේ අපි ඉන්සර්ට් කරලා තියෙන ලයින්ස් ගන්න සහ කමිට් මෙසේජ් ටිකත් එක්ක. මම කමෙන්ට් 188ක් දාලා තියෙනවා. මෙයාලා 74යි 35යි 25යි ඔය විදියට තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි වැඩ කරපු ෆ්‍රීකවන්සි එක. ඒ කියන්නේ කොච්චර කියන්නේ කන්ටිනියස්ලි වැඩ කරලා තියෙද කියලා. දැන් මේ charts දැක්කම මේවා ගැන දන්න කෙනෙකුට අයිඩියා එකක් එනවා මේ මේක ඔයාලා තව අවුරුද්දක විතර චුට්ටක් කියන ඔයාලා GitHub version controlling එකක ඉඳලා මේ වගේ chart එකක් චුට්ටක් බලන්නකෝ. ඒතකොට ඔයාලට මේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. හරි. ඒක ඕකේ. හරි. ඒතකොට මේ තියෙන අපේ ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණ ටයිම්ලයින් එක commits over time. හරිද? මම මේ ටිකක් ඔප්ෂනල් දේවල් ටිකක් කියන්නේ මෙතන මේ මම කියන්නේ මේ GitHub වල තියෙන විශේෂත්වය. දැන් මේවා අපිට Git වල නැහැ. හරි Git වල මේවා බලා ගන්න මේ graph තියෙන දේවල් ඒවා අපිට බලන්න විදියක් නැහැනේ. එතකොට මේ තියෙන්නේ අපේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් තියෙන්නේ සැප්තැම්බර් 8 අපි අන්තිමට කමිට් කරලා තියෙන්නේ නොවැම්බර් 17. ඒතකොට අපේ කියන්නේ ප්‍රසන්ටේෂන් එහෙම නම තිබිලා ඉවරයි. කියන්නේ අන්තිම දවස් තමයි නොවැම්බර් 17 කියන්නේ වෙන්නේ නැති. හරිද? අපි සාමාන්‍යයෙන් අන්තිම දවසේ වැඩ කරනවානේ. එතකොට එදා තමයි අපේ ප්‍රසන්ටේෂන් ඉවර වෙලා ප්‍රොජෙක්ට් එක ඉවරයි. එතකොට ඉතින් එදායින් පස්සේ ඉතින් ආයෙ ප්‍රොජෙක්ට් එක තියන්නේ නැහනේ. ඔක ආයෙ පහුවද ඇවිල්ලා හදන්නේ නැහනේ. මේ එතකොට ඉවරයි. හරිද? ඔක තමයි දැන් ඔයාලට පේනවා මේක ඇතුලේ කතා කරන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම එච්චර ඇඩ්වාන්ස් යන්නේ නැහැ. හරිද අපි ඊළඟ දවසේ බලමු කොහොමද අපි හදාගත්ත ඔයාලා GitHub account එකක් create කරලා තියාගන්න. එතකොට GitHub account එකක් create කරලා තියාගත්තට පස්සේ Git වලින් කරපු දේවල් ටික අපි කොහොමද GitHub වලට දාගන්න කියන එක ඊළඟ දවසේ චුට්ටක් බලමු. එතකන් ඔයාලට මෙමය තව දේවල් ටික මට චුට්ටක් කියන්න තියෙනවා. ඔයාලගේ contribute එක ඇත්තට මේ project GitHub එක ඇතුලේ නෙවෙයි. මේ දැන් ඔයා අපි sessions කරන කතාව ගැන කලින් කීවනේ. එතකොට අපි sessions කරන්නේ ඔයාලගේ contribute එක බලලා මේ ඔයාලා sessions වලට එනවද නැද්ද කියන එක ඒක මත තමයි අපි sessions කරනවද නැද්ද කියලා decide කරන්නේ. දැන් කලිනුත් අපි කීවා sessions වලට එන්නේ නැත්නම් අපි කරන්නේ නැහැ කියලා. ඒක තේරුමක් නැහැනේ. දැන් එදා meet එකත් කියන live ගත්ත meet එක කරන්න බැරි වුණාට meet එකේ හිටිය 7 දෙනෙක් වගේ. හරිද? මේ එතකොට එහෙමනම් මේක දිගටම මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්නේ නැහැ. මොකද සමහර විට ඔයාලා දන්නවා වෙන්න පුළුවන්. මේ ඒ හින්දා ඉන්නේ නැතුව ඉතින් අපි අපේ ටයිම් එක දාන්න ඕනේ. දැන් මම මේක කරන්නේ ඔයාලට ඉවන version controlling කියලා දෙනවා කියලා. ඒ හින්දා මට ටයිම් එකක් සෙට් නේ මේ වෙලාවට තමයි කරන්න මේ වීඩියෝ එක. මේ ඒ හින්දා තමයි දැන් මේ ටයිම් කරන්නේ. හරි. ඉතින් අපේ වැඩක් කරගන්න තියෙන ටයිම් එක අපි දාන්නේ මේ ඒකින්ද චුට්ටක් ඔයාලයි කන්ට්‍රිබියුට් එක නැත්නම් ඔයාලා දැන් මම කලින් කියලා තිබ්බා version controlling ගැන දැනගන්න ඔයාලගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න කියලා group එකට. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි. දැන් අපි මේක සල්ලි ගන්න නැහැ කියලා කිව්වනේ කලින්ම. එතකොට අපිට ඕනේ අපි මොනක් හරි දෙයක් කියලා දෙනවා නම් ඒක එක්කිනෙකුට දෙන්නේ කොට නෙවෙයි. ඔයාලගේ බැච් වල ඇතුලේ ඔයාලගේ අනිත් යාළුවන්ටත් එක්ක ඔක්කොටම දැනගන්න. හරිද? එතකොට කවුරු හරි කෙනෙක් ගොඩ යන يعني කට්ටියට ගොඩ යන්න පුළුවන් එකට ප්‍රශ්නයක් නැහැ නේ. අනිත් එක දැන් අපිට බෑ. හරිද? හොඳම උදාහරණය තමයි ඔයාලා ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් ඔයාලගේ යාළුවොත් එක්ක නදන්න එහෙම නැතුව පිට කවුරුත් අහගෙන ඔයාලට කරන්න වෙන්නේ නැහැ. දැන් ඔයාලට version එක කියන්නේ GitHub use කරන්න ඕන නම් GitHub එක use කරන්න ඕන නම් යාළුවොත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ group project එකක් කරන්න ඕන නම් ඔයාට ඔයාගේ ඒ කියන්නේ ඔයාවත් ටිකෙන් ටික පල්ලෙහාට යනවා ඔයාගේ වටේ ඉන්න කට්ටිය version controlling දන්නේ නැත්නම් මම මේක පොඩ්ඩක් explain කරන්න. හිතන්න ඔයාලට ප්‍රොජෙක්ට් එකක් දෙනවා ඔයා ඩිසයිඩ් ඔයා කියනවා හරි අපි මේක version controlling කරලා කරමු. ඔයා දන්නවා version controlling කියන්නේ. හැබැයි ඔයගේ අනිත් යාළුවෝ තුන් දෙනාම දන්නේ නැහැ version controlling කියන්නේ මොකක්ද. ඒතර යාළුවා ඒකට ඇග්‍රී ඒ කියන්නේ එකඟ වෙන්නේ නැහැ. හරි. මොකද යාළුවා ඒක දන්නේ නැහැ කරන්නේ කොහොමද කියලා. හරිද? ඔයාලට එයාට කියලා දෙන්න මාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයත් ඒකට අලුත් නම්. එතකොට ඔයාලට ඒක version controlling use කරලා කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා IT වගේ දෙයක් ඉගෙන ගන්නවා නම් යාළුවොත් එක්ක
මන් දන්නේ අනෙක් සබ්ජෙක්ට්ස් ගැන IT වල නම් ගොඩක් දේවල් යාළුවොත් එක්ක එකට ඉගෙන ගන්න try කරන්න. හරිද? එතකොට ඔයාලට අලුත් දේවල් ගොඩක් එකට හම්බෙනවා. හරිද? දැන් ඔයාලගේ යාළුවෝ දන්නවනම් version controlling කියන්නේ මොකක්ද කියලා ඔයාලා තුන් දෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවනම් repository එකක් හැදුවා collaborate කරා. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා single project එකක් හදන්න පුළුවන්. version controlling use කරලා. හරිද? හැබැයි දන්නේ නැත්නම් ඔයාලට තනියම හදන්න තනියම individual project එකක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර experience එක ඔයාලට ගන්න වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා චුට්ටක් මම දන්නේ එක්කෙනෙක්වත් ඇඩ් කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ කෙනෙක්වත් ඇඩ් කරලා තිබ්බේ නැහැ group එකට එදායින් පස්සේ. මේ මෙසේජ් දාලා තිබ්බත් සීන් කරලා තිබ්බ මෙසේජ් එක. මේ හොඳම ඉතින් ඔයාලගේ ඔය ළඟ ඉන්න යාළුවෝ ඔක්කොමලා group එකේ නැතුව ඇතිනේ. හරිද? මං හේතුවක් දන්නේ නැහැ මොකක්ද කියලා කොහොම හරි එහෙම කරලා තිබ්බේ නැහැ. හරි. කොහොම හරි මේ වීඩියෝ එක හරි ඔයාලා ෂෙයා කරගන්න ඔයාලගේ යාළුවොත් එක්ක. හරිනේ. හරි. එහෙනම් ඕකේ. මම හිතනවා දැන් අපි අර කතා කරපු දේවල් ටික තේරෙන්නේ නැති කියලා සෙෂන්ස් වලට එනවද නැද්ද කියන එක මත තමයි අපි කරන්නේ. ඊළඟ සෙෂන් එක මම කරනවද නැද්ද කියලා ඩිසයිඩ් කරන්නේ. ඔයාලා මේක බලන මේ වීඩියෝ බලලා තියෙන ගාන අනුව සහ ඔයාලගේ ෆීඩ්බැක්ස් අනුව හරිද ඔයාලට මොන හරි දෙයක් දැනගන්න හම්බුනනේ ගෲප් එකේ හරි ප්‍රයිවට් හරි මැසේජ් එකක් දාලා කියන්න මේ දේ ඉගෙන ගත්තා කියලා. මේ මොකද ඒක එහෙම නැතුව ඔයාලා views ගන්න කවුන්ට් එකේ හින්දා මම මේක දැම්මම පස්සේ views ගන්න බලලා හරි අපේ සෙෂන් එක කරනකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා දෙයක් ඔයාලට තේරුණා කියන ෆීලින් එක වෙනම එකක්. හරිද? මොනවාරි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා කියන එක. මේ ඒ හින්දා එහෙම මොනවාරි ඔයාලට අලුතින් දෙයක් ටච් වුණා නම් මොනවාරි ඩවුට්ස් තියෙනවා නම් අහන්න. ඒව අහලා ක්ලියර් කරගන්න. මේ ඒතකොට අපිට පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් වෙනවා මේක කරන්න. මොක නැත්තම් ඔයාලගේ ෆීඩ්බැක්ස් නැත්තම් අපිට කරන්න හිතෙන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් මම කතා කරන්න හිටපු ටික කතා කරා. හරිද? කතා කරන්න ඕන දේවල් වලටත් ටිකක් වැඩිපුර කතා කරා. පැය දෙකක් සෙෂන් එක ගියා. සාමාන්‍යයෙන් මම පැය කමාරක් විතර එන්ඩ් කරන්න කියලා හිටියේ. හරිනේ. හරි. මේක තව බලන්න මෙතන මේ ලැන්ග්වේජස් එහෙම අපි මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ යූස් කරලා තියෙන දේවල් එහෙම මෙතන පෙන්නනවා ලස්සනට ෆිල්ටර් වෙලා. ඒතර මේවා අපි මැනුවල් හදන්න ඕන දේවල් නේ. මේ ඔටෝ ගන්න දේවල්. ඒතකොට මේ තව මේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. හරිද? මේ පොඩි දෙයක් කතා කරේ. ඉතින් හරි ඇතිනේ. අද බලමු අපි මේකෙත් ඕකේ මේ ටික කතා කරා. හරි. කොයි වෙලාවකවත් මෙන්න මේ ජිට් ෆෝල්ඩර් එක හරි මේක ඩිලීට් කරලා දාන්න එපා. ඒක ඩිලීට් කරලා දැම්මොත් ඔයාගේ හිස්ටරි එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හරිද? ඒ හින්දා ඒක ඩිලීට් කරන්න එපා. ඒක ඕපන් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. හරිනේ. හරි. GitHub account එක හදා ගන්න අර විදිහට ඉන්ස්ටලේෂන් එක කරගත්තා. ඕකේ. මම එහෙනම් එන්ඩ් කරනවා මේක. ඔයාලා මේක බලලා ඉවරලා ෆීඩ්බැක් එකක් දෙන්න. මොකක්ද තත්ත්වය කියලා. අපි ඊළඟ සෙෂන් එක කරනවද නැද්ද කියන එක බලමු ඔයාලගේ ෆීඩ්බැක්ස් අනුව. හරි මේ ප්‍රොෆයිල් එක ඔයාලා අනිවාර්යයෙන්ම මේන්ටේන් කරගන්න ඕනේ මේ ඔයාලගේ මේක තමයි ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක ඇත්තම කිව්වොත්. ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් ටික ඔක්කොම තියෙන්න ඕනේ මෙතන මේ account එකේ GitHub එකේ. ඉතින් හදා ගන්න. එතකොට ඕකේ. හරි. එතකොට දැන් මේ graph එක එහෙම ඔයාලා වැඩ කරාද නැද්ද කියන එක මත ෆිල් වෙනවානේ. ඉතින් දැන් වුණත් අවුලන්නේ මාස 8ක් විතර වැඩ කරලා තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් එක කම්පැනි එකට ඇති. ඉතින් ඒ මාස 8ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් version controlling ගැන දන්නේ නැති කෙනෙකුට වඩා මාස 8ක් හරි දන්න කෙනෙක් හයර් කරන එක වටිනවා කම්පැනි එක. හරිද? එතකොට සමහර විට ආයේ ක්වොලිෆිකේෂන්ම තියෙන කෙනෙක් ඉන්නවා වෙන බල සේම් ක්වොලිෆිකේෂන් හැබැයි එයා GitHub දන්නවා. version controlling එක දවසක් හරි යූස් කරලා දෙනවා එක දවසක්වත් යූස් කරලා නැහැ කියලා කිව්වොත් ඔයාට වඩා ලොකු possibility එකක් තියෙනවා එයාව ඉන්ටර්වියු එකෙන් සිලෙක්ට් වෙන්න. same qualification නම්. හරිද? මේ ඒ හින්දා මේක පොඩි දෙයක් කියලා ගන්න එපා. මේක ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක knowledge එක ගන්න. හරි. ඕකේ. මම එන්ඩ් කරනවා.